මෘදුකාංගයක් නිර්මාණය කළා කියන්නේ දිගු ගමනක ආරම්භය විතරයි. ඒත් ඒක මිනිස්සුන්ගේ අතට ගිහින් එයාලගේ ජීවිතවලට බලපෑමක් කරනකල් ඇත්තටම ඒක සාර්ථකද? අන්න ඒ ගමනේ තීරණාත්මකම හැබැයි ගොඩක් වෙලාවට වැරදෙනම අන්තිම පියවර ගැන තමයි අපි අද මේ කතාව දිගහරින්න යන්නේ. හොඳයි. එහෙනම් අපි මේ කතාව ප්‍රකාශ ගමු මෙන්න මේ ප්‍රශ්නෙන්. දැන් බලන්න කොච්චර හොඳට කෝඩ් කරත් කොච්චර ලස්සනට ඩිසයින් කරත් ඒ හදපු දේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි නම් ඒක ඇත්තටම නිෂ්පාදනයක්ද? එහෙම නැත්නම් ඒක තාක්ෂණික ව්‍යාපෘතියක් විතරද? මොකක්ද මේ දෙකේ වෙනස? උත්තරේ තමයි ඩිප්ලොයිමන්ට්. සිංහලෙන් කිව්වොත් යෙදවීම. අන්න ඒක තමයි අර අපි කතා කරපු තාක්ෂණික ව්‍යාපෘතිය මිනිස්සුන්ට ඇත්තටම වටිනාකමක් දෙන නිෂ්පාදනයක් බවට පත් කරන මැජික් එක. හිතන්නකෝ මේ පාලම නැත්තම් අපි කොච්චර මහන්සි වෙලා හදුවත් ඒ හැම දෙයක්ම නිකම් කෝඩ් ගොඩක් විතරයි. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ යෙදවීම. එහෙමත් නැත්නම් ඩිප්ලොයිමන්ට් කියන්නේ මොකක්ද කියලා හරියටම. මොකද මේක තමයි සාර්ථකත්වයයි අසාර්ථකත්වයයි අතරේ තියෙන අර සියුම් සීමා රේඛාව. ඉතින් සරලවම කිව්වොත් මෙහෙමයි. අපි හදපු මෘදුකාංගයේ අපේ පරිගණකයෙන් එළියට අරගෙන මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තැනකට, ඒ කියන්නේ සර්වර් එකකට හරි වෙන කොහෙට හරි දාලා ඒක හරියට සෙටප් කරන එක. ඒ කියන්නේ ඒකේ ඉන්ස්ටෝල් කරලා අවශ්‍ය විදිහට හදලා හරි ඔන්න දැන් වැඩ පාවිච්චි කරන්න පුළුවන් කියලා දෙන එක තමයි මේ ඩිප්ලොයිමන්ට් කියන්නේ. හොඳයි. මේ ඩිප්ලොයිමන්ට් කියන ක්‍රියාවලිය අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයිනේ. ඉතින් අපි පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු. ඉස්සර කාලේ මේ වැඩේට පාවිච්චි කරපු මුලින් බලද්දී හරිම පිළිවෙලයි, හරිම තාර්කිකයි වගේ පේන සැලැස්මක් ගන්න. ඒ කාලේ ගොඩක් ජනප්‍රියම ක්‍රමේ තමයි වෝටර්ෆෝල් මොඩල් එක. සිංහලෙන් කිව්වොත් දියැලි ආකෘතිය. නමෙන්ම තේරෙනව නේද? හරියට දියැලක් වගේ තමයි. වතුර උඩ ඉඳන් පහළට එක දිගට ගලනවා මිසක් ආපහු උඩට යන්නේ නැහනේ. අන්න ඒ වගේ මේ ක්‍රමේදීත් එක පියවරක් සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නේ. හැමදේම හරිම පිළිවෙලකට එකින් එකට තමයි සිද්ධ වෙන්නේ. මෙන්න බලන්නේ ගලන විදිහ. මුලින්ම ව්‍යාපාරික පැත්තෙන් අවශ්‍යතා ටික දෙනවා. ඊට පස්සේ ඒක යනවා නිර්මාණ ශිල්පීන්ට. එයාලගෙන් යනවා ඩිවෙලොපර්ස්ලට, ඒ කියන්නේ මෘදුකාංග හදන අයට. එතනින් ඒක බාර ගන්නවා තත්ත්ව සහතික කරන කණ්ඩායම, ඒ කියන්නේ QA ටීම් එක. අන්තිමටම ඒ හැමදේම ඉවර වුණාම තමයි මෙහෙයුම් කණ්ඩායමට, ඒ කියන්නේ IT ඔප්ස් ටීම් එකට මේක යන්නේ. හරියට රිලේ රේස් එකක් වගේ. එක එක්කෙනා වැඩේ ඉවර කරලා ඊළඟ කෙනාට බාර දෙනවා. ආපස්සට හැරෙන්න බෑ. හැබැයි ඉතින් කඩදාසියක ඔහොම ලස්සනට ඇඳලා තිබුණට ඇත්තටම මේ සෙලස්ම වැඩ කරනවද අපි බලමු. අර ලස්සනට ගලාගෙන ගිය දියැල්ල ගල් පරවල හැප්පෙනකොට ඒ චනේ රිලීස් එක ලං වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්න තැන. ඩිවෙලොපර්ස්ලා වැඩ ඉවර කරලා දුන්නට පස්සේ QA ටීම් එක, ඒ කියන්නේ තත්ත්ව සහතික කරන කණ්ඩායම මේක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි එයාලට හම්බෙන්නේ බග්ස්. ඒ කියන්නේ මෘදුකාංගයේ තියෙන පොඩි වැරදි අඩුපාඩු. සමහර වෙලාවට බොත්තමක් වැඩ කරන්න නටුව ඇති, නැත්නම් ගාණක් වැරදියට පෙන්නනවා ඇති. ඔය වගේ දේවල්. දැන් හිතන්න රිලීස් කරන්න දවසත් ළඟ එනවා. කැලෙන්ඩරේ ඒ දවස් රතු පාටින් කොටු කරලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ තමයි QA ටීම් එකෙන් එක දිගට බග්ස්, ඒ කියන්නේ වැරදි වාර්තා වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඩිවෙලොපර්ස්ලාට වෙනවා අනිත් හැම වැඩක්ම පැත්තකින් තියලා සමහර වෙලාවට රෑනිදි මරාගෙන හදිස්සියෙන් මේව හදන්න. හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින්. මේක හරියට ඉවරයක් නැති චක්‍රයක් වගේ. ඩිවෙලොපර්ස්ලා බග් එකක් හදනවා, හැදුවට පස්සේ QA ටීම් එක ඒක ආපහු චෙක් කරන්න ඕනේ. හැබැයි ඒ අතරේ එයාලට තාම චෙක් කරන්නවත් බැරි වුණ අලුත් දේවල් කන්දක් ගොඩ ගැහිලා තියෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? කණ්ඩායම් දෙකම වැඩ කන්දකට යට වෙලා හෙල්ලෙන්නවත් බැරි වෙනවා. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම හරිය. දැන් බලන්න එක පැත්තකින් ඉන්නවා ටෙක්නිකල් ටීම්ස්. ඒ කියන්නේ ඩිවෙලොපර්ස්ලා, QA, ඔප්ස්. එයාලට ඕන ස්ථාවර, වැරදි නැති, නියම ප්‍රොඩක්ට් එකක් දෙන්න. ඉතින් එයාලා කියනවා තව ටිකක් කල් අරගෙන මේක හරියට හදමු, රිලීස් එක පරක්කු කරමු කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඉන්නවා බිස්නස් එකේ අය. එයාලට යාලගේ ටාගට් තියෙනවා, වෙළඳපොළට යන්න ඕන දවස් තියෙනවා. එයාලා කියනවා නෑ බෑ, කොහොම හරි කියලා තියෙන දවසටම රිලීස් කරන්න ඕනේ කියලා. අන්න එතනදී තමයි මේ දෙගොල්ලෝ අතරේ ලොකු ගැටුමක් ඇති වෙන්නේ.
ඊට පස්සේ තමයි අර ජනප්‍රියම වාක්‍ය එළියට එන්නේ. ටෙක් ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම මේක අහලා ඇති QA එකෙන් කියනවා මෙන්න මේක වැඩ නැහැ කියලා. ඩෙවලොපර් කියනවා නෑ නෑ ඒක මගේ මැෂින් එකේ වැඩ කරනවා කියලා. මේකෙන් ඇත්තටම කියවෙන්නේ මොකද්ද? කණ්ඩායම අතරේ කතාබහ විතරක් නෙමෙයි යාලා වැඩ කරන පරිසරයන්, ඒ කියන්නේ එන්වයරන්මන්ට්ස් පවා එකිනෙකට කොච්චර වෙනස්ද කියන එක. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම එකට එකතු වෙලා අන්තිමට මොකද වෙන්නේ? අපි දැන් බලමු මේ කතාවේ කාටවත් වළක්වන්න බැරි වුණා අවාසනාවන්ත අවසානය. ඔව් මෙච්චර ප්‍රශ්න තියෙනවා කියලා දැනත් බිස්නස් එකෙන් එන පීඩනය නිසා අන්තිමට තීරණය කරනවා નિયમિત දවසටම මෘදුකාංගය රිලීස් කරන්න. මේක හරියට එන්ජින් මේ අවුලක් තියෙනවා කියලා දැන ගුවන් යානයක් ගුවන්ගත කරනවා වගේ වැඩක්. හැමෝම හිතේ බයෙන් බලාගෙන ඉන්නවා මොකක් වෙයිද කියලා. ඒත් ඒක නතර කරන්න විදිහක් නැහැ. මෙන්න බලන්න ඒ ව්‍යසනයේ කාලරාමුව. උදේ 10ට රිලීස් එක ඩිප්ලොයි කරනවා. හැමෝම හිතනවා හරි කියලා. හැබැයි පැය දෙකක් යන්න කලින් දවල් 12 වෙනකොට ප්‍රශ්නේන්ද පටන් අරගෙන ආපහු එක අයින් කරන්න වෙනවා. ඒකට අපි කියනවා රෝල් බෑක් කරනවා කියලා. ඊට පස්සේ දෙවනි දවසේ සමහර ෆීචර්ස් ඔෆ් කරලා ඒ කියන්නේ වැඩ නොකරන විදිහට හදලා ආයෙ ඩිප්ලොයි කරනවා. ඇත්තටම මේක හරියට වැඩ කරන ස්ථාවර තත්වයකට එන්න දවස් 7කටත් වඩා සමහර විට සති ගාණක් යනවා. හැබැයි කනගාටුදායකම දේ මොකන්ද දන්නවද? මේක එක පාරක් වෙලා ඉගෙනගෙන ඊළඟ පාර හදාගන්න දෙයක් නෙමෙයි. ඊළඟ රිලීස් සයිකල් එකේදීත් ආයමත් ඔය කතාවම ඔය චක්‍රයම මුල ඉඳන් පටන් ගන්නවා. හරි අපි දැන් කතාවේ අවසාන කොටසට ආවා. ඇත්තටම ඇයි මේ තරම් පිළිවෙලට හදපු සැලැස්මක් මේ විදියට දරුණු විදියට අසාර්ථක වුනේ? අපි බලමු ඒකට තියෙන මූලිකම හේතුව මොකක්ද කියලා. ප්‍රධානම හේතුව තමයි සයිලෝස්. ඒ කියන්නේ කණ්ඩායම් වෙනම හුදකලාව Tamanගේම කොටුවක් ඇතුලේ වැඩ කරන එක හැම කණ්ඩායමකටම තිබුණේ එයාලගේම පටු ඉලක්ක. ඩෙවලොපර්ස්ලාට ඕනේ ඉක්මනට කෝඩ් කරලා වැඩේ බාර දෙන්න. QA ටීම් එකට ඕනේ පුරුවන් තරම් බග්ස් හොයන්න. ඔප්ස් ටීම් එකට ඕනේ සිස්ටම් එක කඩා වැටෙන්නේ නැතුව ස්ථාවරව තියාගන්න. මේ නිසා මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් උනේ එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න එක. ඒක ඔයාලගේ වැරද්ද නෑ, ඒක ඔයාලගේ වැරද්ද වඩේ. මේකෙන් හැදුනේ හරිම පීඩාකාරී වැඩ පරිසරයක්. ඉතින් අන්තිම ප්‍රතිඵලය මොකද්ද? අසාර්ථක රිලීස් සහ ඒ නිසාම කලකිරුණු පාරිභෝගිකයෝ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද? එකිනෙකාට විරුද්ධ ඉලක්ක තියෙන කණ්ඩායම් වෙන් කරලා තාප්පදාලා වැඩ කරන එක අසාර්ථකත්වයටම මඟ පාදනවා නම් DevOps තාක්ෂණික ලෝකය ගැන කතා කරනකොට මේ වචනේ නිතරම වගේ ඇහෙනවා. ඒත් ඇත්තටම මේ DevOps කියන්නේ මොකද්ද? මේක නිකන් ක්‍රමවේදයක්ද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු සංස්කෘතික වෙනසක්ද? හොඳයි අපි කතා කරලා මේ ගැන පැහැදිලි අවබෝධයක් ගමු. ඔන්න කතාව පටන් ගන්න මෙහෙමයි. 2007-2009 වගේ කාලෙදී මෘදුකාංග හදන සහ නිකුත් කරන ක්‍රියාවලියේ බරපතල ප්‍රශ්න තියෙනවා කියලා කට්ටියට තේරෙන්න පටන් ගත්තා. වැඩ හරියට වෙන්නේ නැහැ, හැමදේම පරක්කුයි, එක ගැටලු. මේකට තමයි ඩිස්ෆන්ක්ෂන් එක කියලා කිව්වේ. ඉතින් අපි බලමු මොකක්ද මේ අවුලට මේ ඩිස්ෆන්ක්ෂන් එකට මූලිකම හේතු උනේ කියලා. හේතුව තමයි සයිලෝස්. ඒ කියන්නේ කණ්ඩායම එකිනෙකාගෙන් වෙන් වෙලා හරියට වෙනම දූපත් වගේ තමන්ගේ වැඩ ටික විතරක් කරපු එක. ඉතින් මේ විදිහට වැඩ කරනකොට හැමෝටම තේරුණා මේක නම් හරියන වැඩක් නෙවෙයි කියලා. මේ විදිහට තවත් ඉස්සරහට යන්න බෑ. මීට වඩා හොඳ කාර්යක්ෂම ක්‍රමයක් තියෙන්නම ඕන කියන අදහස හැමෝගෙම ඔලුවට එන්න පටන් ගත්තා. මේ බලන්න මේකෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. වම් පැත්තේ තියෙන පරණ ක්‍රමය. ඩෙවලොපර්ස්ලා එක තැනක, QA කට්ටිය තව තැනක, IT ඔපරේෂන්ස් කට්ටිය තවත් තැනක. වෙනම පෙට්ටි වගේ නේද? ඒත් දකුණු පැත්ත බලන්න. අලුත් ක්‍රමේදී මේ හැමෝම එකට එකතු වෙලා එකම කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. ඕක තමයි ලොකුම වෙනස. තින් මේ කාර්යක්ෂමතාවෙන් තොර වෙන් වෙලා වැඩ කරන ක්‍රමයට විරුද්ධව යම්කිසි ව්‍යාපාරයක් මූව්මන්ට් එකක් ගොඩනගෙන්න පටන් ගත්තා. අපි දැන් බලමු ඊගෙන. මේක නිකම්ම ඉබේ වුණ දෙයක් නෙවෙයි. මේ කණ්ඩායම් අතරේ තියෙන තාප්ප කඩලා දාලා හැමෝම එකට වැඩ කරන්න ඕන කියන අදහස ඇති පිරිසක් හිතාමතාම මේ වෙනස ඇති කරන්න උත්සාහ කළා. ඔන්න ඔය විදියට ගොඩනැගුණු අලුත් චින්තනයට අලුත් ව්‍යාපාරයට ලැබුණ නම තමයි DevOps. හරි. දැන් අපි මේ DevOps කියන එක හරියට මොකක්ද කියලා අර්ථ දක්වගමු බලන්න.
ඉතින් DevOps නමේම තියෙනව නේද තේරුම? developer සහ operations කියන වචන දෙක එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. සරලවම කිව්වොත් මෘදුකාංග හදන අයගෙයි ඒක පවත්වාගෙන යන අයගෙයි වැඩ කටයුතු එකට පෑහෙන විදියද කියන්නේ ඉන්ටිග්‍රේට් කරන එක තමයි මෙහි මූලිකම අරමුණ. මේකේ හරය හරිම සරලයි. ඩිවෙලොපර්ස්ලා QA සහ IT ops කණ්ඩායම් ඔක්කොම එකට එකතු වෙනවා. ඊට පස්සේ software එකක් හදන මුල ඉඳන් අගටම. ඒ කියන්නේ plan කරන එකේ ඉඳලා හදලා ටෙස්ට් කරලා රිලීස් කරනකම්ම හැමදේම සහයෝගයෙන් කරනවා. වැදගත්ම දේ තමයි මේක. හැමෝම එකට වගකීම බෙදා ගන්න සංස්කෘතියක් ගොඩනගන එක. මේ සම්පූර්ණ සංකල්පයම පදනම් වෙලා තියෙන agile ක්‍රමවේදය මත. අපි කතා කරන්න යන්නේ ටෙක් ලෝකේ නිතරම වගේ ඇහෙන ඒත් ගොඩක් දෙනෙක්ට හරියටම පැහැදිලි නැති වචනයක් ගැන. ඒ තමයි DevOps. ඉතින් ඇත්තටම මොකද්ද මේ DevOps කියන්නේ? මේක ඇහුවම ටිකක් පටලවිලි සහගතයි වගේ දැනෙන්න පුළුවන්. ඒකයි අපි අද මේකේ මුලින්දම්ම බලලා පැහැදිලි අවබෝධයක් ගන්න උත්සාහ කරන්නේ. දැන් DevOps තේරුම් ගන්න තියෙන ලොකුම අභියෝගයක් තමයි ඒකට එකම හරියටම හරි කියලා කියන්න පුළුවන් අර්ථ දැක්වීමක් නැති එක. එක එක කෙනා මේක දකින්න එක එක විදියට. ඇත්තටම මේක ගැන කතා කරන කෙනා අනුව DevOps කියන එකේ තේරුම පොඩ්ඩක් විතර වෙනස් වෙන්න පුරුවන්. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඒකට කමක් නැහැ. අපි මේ විවිධ අදහස් අතරින් මේකේ හරය මොකක්ද කියලා හරියටම අල්ලගමු. හොඳයි. මේ පටලැවිල්ල පොඩ්ඩක් ලියා ගන්න අපි බලමු මේ ක්ෂේත්‍රයේ ඉන්නේ ලොකුම නම් දෙකක්. ඒ කියන්නේ Amazon සහ Wikipedia මේ DevOps ගැන මොකක්ද කියන්නේ කියලා. මේ අර්ථ දෙක්වීම් දෙකෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා අපි බලමු. හරි අපි මුලින්ම බලමු Amazon එකේ අර්ථ දැක්වීම. Amazon කියන්නේ ටෙක් ලෝකයේ දෙවන්තෙක්නේ. එයාලා කියන විදිහට DevOps කියන්නේ සංස්කෘතික දර්ශන, භාවිතයන් සහ මෙවලම් එකතුවක්. ඒකෙන් සංවිධානයක වේගය වැඩි කරනවාලු. මෙතනදී Amazon අවධාරණය කරන වැදගත්ම වචනේ තමයි අධික වේගය. ඒ කියන්නේ මොකද්ද? හදන software එකක් හරි, service එකක් හරි කොයිතරම් ඉක්මනටද අවසාන පාරිභෝගිකයා අතට දෙන්නේ කියන එක වටිනාකමක් ලබා දීමේ වේගය තමයි මෙතන ප්‍රධානම දේ. හරි. ඒ Amazon කියන විදිහ. දැන් අපි යමු Wikipedia පැත්තට. Wikipedia එකේ තියෙන ටිකක් වෙනස් විදිහේ අර්ථ දැක්වීමක්. එයාලා කියනවා DevOps කියන්නේ මෘදුකාංග සංවර්ධනය, ඒ කියන්නේ development සහ මෘදුකාංග මෙහෙයුම්, ඒ කියන්නේ operations මේ දෙක එකතු කරන සංස්කෘතියක් කියලා. එතකොට මෙතනදී වැදගත්ම කාරණේ තමයි කණ්ඩායම් ඒකාබද්ධ කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් dev team එකයි ops team එකයි වැඩ කරන්නේ දෙපැත්තකට වෙලා. හරියට වෙනම කාමර දෙකක ඉන්නවා වගේ බිත්තියකින් වෙන් වෙලා. DevOps වලින් කරන්න හදන්නේ අන්නේ බිත්තිය කඩලා දාලා මේ හැමෝම එකට වැඩ කරන පරිසරයක් හදන එක. හරි. දැන් අපි අර්ථ දැක්වීම් දෙකක් බැලුවා. එකක් වේගය ගැන කියනවා, අනික කණ්ඩායම් එකතු කරන එක ගැන. එහෙනම් අපි දැන් මේ දෙකම එකට අරගෙන බලමු DevOps ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න. එතකොට මේ අදහස් දෙකම එකතු කරාම අපිට DevOps කියන එක මේ විදිහට සරලව තේරුම් ගන්න පුළුවන්. හිතන්න මෘදුකාංගයක් හදන සම්පූර්ණ ක්‍රියාවලියක් තියෙනවා කියලා. ඒකේ ඉන්න හැම කෙනෙක්ම developersලා, operations කට්ටිය, quality assurance අය මේ හැමෝම එකට එකතු වෙලා මේක අපේ හැමෝගෙම වගකීමක් කියලා බාර ගන්නවා. මොකටද? අවසාන ප්‍රතිඵලය, ඒ කියන්නේ software එක වේගවත්ව සහ ආරක්ෂිතව එළියට දාන්න. ඒකට මුළු පද්ධතියම එකට ප්‍රශස්ත කරනවා. අන්න ඒක තමයි DevOps කියන්නේ. මෙතන හවුල් වගකීම සහ සමස්තයක් ලෙස ප්‍රශස්තකරණය කියන එක තමයි වැදගත්ම දේ. හරි. දැන් ඔය කිව්වේ න්‍යායනේ. අපි දැන් බලමු ප්‍රායෝගිකව මේ සහයෝගී මානසිකත්වය කියන එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම සහයෝගී මානසිකත්වයක් ගැන කතාවක්. උදාහරණයක් විදියට ප්‍රෝග්‍රෑමර්ස්ලා Taman කෝඩ් කරන එක විතරක් කරන්නේ නැහැ. එයාලා ඒ කෝඩ් එක ඩිප්ලොයි කරන process එක ඔටෝමේට් කරන්න උදව් වෙනවා. ඒ වගේම operations කණ්ඩායම developersලාට ටෙස්ටිං කරන්න ඕන පරිසරයන්, ඒ කියන්නේ environments ලේසියෙන්ම හදලා දෙනවා. change management කණ්ඩායම උන්නත් පැත්තකට වෙලා ඉන්නේ නැතුව dev සහ ops එක එකතු වෙලා මේ automation එකෙන් කොහොමද තවත් වැඩ ගන්න පුරුවන් කියලා හොයනවා. පේනව නේද? හැමෝම තමන්ගේ කොටස විතරක් බලන්නේ නැහැ. මුළු පද්ධතියම දියුණු කරන්න එකට වැඩ කරනවා. හොඳයි. අපි දැන් එනවා මේ කතාවේ වැදගත්ම කොටසට. DevOps වල සැබෑම හරය මොකක්ද?
ගොඩක් වෙලාවට DevOps කිව්වම මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ Jenkins, Docker, Kubernetes වගේ tools. ඒත් මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන DevOps වල ප්‍රධානම දේ ඒ මේවලම් නෙවෙයි. ඒක තමයි සහයෝගී පද්ධතිය. DevOps වල ඇත්තම හදවත, ඒකේ හරය, ඒකේ ආත්මය වෙන්නේ මිනිස්සු එකට වැඩ කරන විදිය, ඒ ගොඩනගා ගන්න සංස්කෘතිය. මේ tools කියන්නේ ඒ සංස්කෘතියට, ඒ පද්ධතියට උදව් කරන උපකාරක විතරයි. හරි. DevOps කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. දැන් බලමු ඒක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මේ කියන සහයෝගීතාවය ක්‍රියාවට නංවන්න පාවිච්චි කරන මූලික මූලධර්ම කිහිපයක් තියෙනවා. පළවෙනිම සහ වැදගත්ම මූලධර්මය තමයි automation. එහෙමත් නැත්නම් ස්වයංක්‍රීයකරණය. මෙතනදි වෙන්නේ පුළුවන් තරම් දේවල් මිනිස්සුන්ගේ මැදිහත් වීමක් නැතුව systems වලින්ම ස්වයංක්‍රීයව කරගන්න සලස්වන එක. එහෙම වුණාම මිනිස් අතින් වෙන වැරදි ගොඩක් අඩු වෙනවා, වැඩේ ගොඩක් වේගවත් වෙනවා. උදාහරණයක් විදියට CI/CD pipeline එකක් ගත්තොත් කෝඩ් එක ඉන්ටිග්‍රේට් කරන එකේ ඉඳන් ඩිලිවර් කරන එක දක්වාම ඔටෝමේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ටෙස්ට් ඔටෝමේෂන්. මේ නිසා වැඩේ වේගවත් විතරක් නෙවෙයි ගොඩක් විශ්වසනීය වෙනවා. software project එකක deadline එක ලඟ වෙද්දී එකපාරටම මතුවෙන bugs ගොඩක් මේ අද්දිකීම හුරුපුරුදුයි නේද? ඒවා හදන්න ගිහින් මුළු project එකේම ආයවැයයි කාලසටහනුයි ඔක්කොම අවුල් වෙනවා. ඉතින් මේ හිසරදයට ඇතරම විසඳුමක් තියෙනවද? ඔව්. ඒකට කියන්නේ shift left testing. අද අපි මේ මූලාශ්‍රය සුරෙන් ඒ ගැනයි ගැඹුරින් විමසා බලන්නේ. හොඳයි. අපි මේ කතාව පටන් ගමු හැමෝම වගේ මොහොන දෙන ගොඩක් දෙනෙක්ට ලේසියෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නකින්. ඒ තමයි මෘදුකාංග ව්‍යාපෘතියක අන්තිම හරියට එනකොට මතුවෙන bugs කන්දරාව. නියම ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ එතනින් තමයි. හිතලා බැලුවොත් මේ ප්‍රශ්නෙට ගොඩක් දෙනෙක්ගේ උත්තරේ ඔව් කියන එක වෙන්නේ නැති. නමුත් ඇයි මෙහෙම වෙන්නේ? සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් හිතන්නේ මේක ප්ලෑනින් වල. ඒ කියන්නේ සැලසුම් කිරීමේ අවුලක් කියලා. ඒත් ඇත්තටම හේතුව ඒකමද? ඇත්තම කතාව තමයි නියම වැරදිකරු සැලසුම් කිරීම නෙවෙයි. මේ මූලාශ්‍රවලට අනුව ප්‍රධානම හේතුව තමයි මෘදුකාංග පරීක්ෂා කිරීම එමත් නැත්නම් ටෙස්ටිං සංවර්ධන ක්‍රියාවලිය අන්තිම හරියටම දාන එක. අන්නේ එතනින් තමයි හැමදේම පීලිපනින්න පටන් ගන්නෙ. හොඳයි එහෙනම් මේ ගැටලුවට තියෙන විසඳුම තමයි shift left කියන සංකල්පය. අපි බලමු මේකේ නතර මොකක්ද අදහස් වෙන්නේ කියලා. හරිම සරල ඒත් හරිම ප්‍රබල අදහසක්. shift left කියන්නේ සරලවම කිව්වොත් ටෙස්ටිං කියන ක්‍රියාවලිය සංවර්ධන චක්‍රයේ අග ඉඳන් මුලට ගෙන්න එක. වෙන විදිහකින් කිව්වොත් ප්‍රොජෙක්ට් එකක අන්තිමට කරන දෙයක් වෙනුවට කෝඩ් එකේ පළවෙනි පේලිය ලියන මොහොතේ ඉඳන්ම ටෙස්ට් කරන්න පටන් ගන්න එක. ඇතරම මේ සම්පූර්ණ දර්ශනයම එක වාක්‍යයකින් කියන්න පුළුවන් නිතරම ටෙස්ට් කරන්න පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න මේ සරල මන්ත්‍රයෙන් පුදුම වෙනසක් කරන්න පුළුවන්. මෙන්න මේ රූප සටහනෙන් වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න සාම්ප්‍රදායික waterfall මොඩල් එකේ ටෙස්ටිං එහෙම නැත්නම් සත්‍යාපනය තියෙන්නේ දකුණු පැත්තේ. ඒ කියන්නේ හැමදේම හදලා ඉවර වුණාට පස්සේ ඒ shift left මොඩල් එකේ බලන්න ටෙස්ටිං කියන එක මුළු ක්‍රියාවලිය පුරාම වම් පැත්තේ ඉඳන්ම සිද්ධ වෙනවා. අන්න ඒක තමයි වමට මාරු වීම කියන්නේ. මේ වමට ගෙනීම තවත් අන්තියටම ගෙනියන්න පුරිවන් ක්‍රම තියෙනවා. හිතන්නකෝ test driven development එහෙමත් නැත්නම් TDD කියන්නේ කෝඩ් එක ලියන්නත් කලින් ඒක වැඩ කරනවද කියලා බලන ටෙස්ට් එක ලියන එක. හරියට ප්‍රශ්න පත්‍රය හදලා ඊට පස්සේ උත්තර ලියනවා වගේ. ඊළඟට behavior driven development BDD කියන්නේ ටෙක්නිකල් අය විතරක් නෙවෙයි බිස්නස් පැත්තේ අයත් එකතු වෙලා හැමෝටම තේරෙන භාෂාවකින් ටෙස්ට් ලියන එක. අන්තිමට ESLINT වගේ static analysis tools කියන්නේ හරියට කෝඩ් ලියනකොටම වැරදි අක්ෂර වින්‍යාසය පෙන්වන ස්පෙල් චෙක් එකක් වගේ. මේ හැම දෙයකින්ම කරන්නේ වැරද්දක් වෙන්නත් කලින් මේක අල්ලගන්න එක. හරි. ඇයි අපි මෙච්චර මහසි වෙලා මේ ටෙස්ටිං කියන එක මුලටම ගේන්න ඕන? හේතුව හරිව සරලයි. පරක්කු වෙනකොට යන වියදම. ඒක දරා ගන්න බැරි තරම්. මේක නිකම්ම හොඳ පුරුද්දක් නෙවෙයි. මූල්‍යමය වශයෙන්ුත් ගුණාත්මක වශයෙන්ුත් අත්‍යවශ්‍ය දෙයක්. මේ බලන්න මේ සංඛ්‍යා ලේඛනය. මේ මූලාශ්‍රවලට අනුව මෘදුකාංගයක ඇතිවෙන දෝෂ වලින් 85%ක්ම කෝඩ් එකට ඇතුල් වෙන්නේ ඒක ලියන අධ්‍යයනයේදීමයි. ඒ කියන්නේ ටෙස්ටිං පස්සට දාන හැම මොහොතකම අපි නොදැනුවත්වම බග්ස් කන්දක් ගොඩ ගහ ගන්නවා. එතකොට වෙන්නේ මොකක්ද? අන්තිමට අපේ අතට එන්නේ ශක්තිමත්
හරියට හදපු ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. එක එක ටැං වලින් පැච් දාලා යන්තම් පනගට ගහගත්ත දෙයක්. මේ වගේ කෝඩ් එකක් පස්සේ කාලෙක නඩත්තු කරන එකත් දියුණු කරන එකත් හරිම අමාරු වැඩක්. මේ ප්‍රස්ථාරය දිහා බැලුවම කතාව තවත් පැහැදිලි වෙනවා. හිතන්න බග් එකක් ඩිසයින් ස්ටේජ් එකේදීම හොයාගත්තොත් යන වියදම රුපියලක් කියලා. ඒත් ඒකම සිස්ටම් ටෙස්ටිං වෙනකල් හංගගෙන හිටියොත් වේදම රුපියල් 5ක් 10ක් වෙනවා. හිතන්නකෝ ප්‍රොඩක්ට් එක එලීට ගියාට පස්සේ තමයි බග් එක හම්බුනේ කියලා. එතකොට වියදම දසගුණයකටත් වඩා වැඩි. මේකෙන් සල්ලි විතරක් නෙමෙයි කාලය සහ පාරිභෝගික විශ්වාසයත් නැති වෙනවා. හරි ප්‍රශ්නේ මොකද්ද? ඒකේ බරපතලකම මොකද්ද කියලා දැන් පැහැදිලි. එහෙනම් අපි කොහොමද මේ වෙනස ප්‍රායෝගිකව පටන් ගන්නෙ? මේකට පැහැදිලි ක්‍රියාත්මක කළ හැකි සැලැස්මක් තියෙනවා. හරි. මේ ගමන පටන් ගන්න තියෙන්නේ සරල පැහැදිලි පියවර 3කින්. පළවෙනි පියවර කෝඩින් ස්ටෑන්ඩඩ්ස් වලට එකග වෙන එක. ඒ කියන්නේ කණ්ඩායමේ හැමෝම එකම විදිහට එකම නීති රීති වලට කෝඩ් ලියනවා කියලා එකඟ වෙන එක. මේකෙන් කෝඩ් එකේ ගුණාත්මකභාවයේ මුල ඉදම්ම ඉහළ යනවා. දෙවෙනි පියවර මුල් අධීරයේදීම ටෙස්ට් කරන එක. අපි කලින් කතා කරපු ස්ටැටික් ඇනලයිසර් වගේ ටූල්ස් දාගන්න එක හදන හැම පොඩි කොටසකටම යුනිට් ටෙස්ට් ලියන එක මේකට අයිති. තුන්වෙනි පියවර සමහර විට වැදගත්ම දේ ටෙස්ට් ඔටෝමේෂන්. හැම පාරම මිනිස්සෙක් ලව ටෙස්ට් කරවන්න ගියොත් ඒක හරිම වෙහෙස කරයි. ඒ වෙනුවට ටෙස්ට් ස්වයංක්‍රීයව දුවන්න සැලසුවම අපිට නිතරම ඉක්මනට ප්‍රතිචාර ලැබෙනවා කණ්ඩායමටත් බරක් නැහැ. හොඳයි. මේ වෙනසට සාර්ථකව හුරු වුණාට පස්සේ කණ්ඩායමකට මොන වගේ අනාගතයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? අපි ඒ ගැන ටිකක් බලමු. වෙනස ඇත්තටම අහසයි පොළොවයි වගේ. මේ සංසන්දනයෙන් වෙනස පැහැදිලිවම පේනවා. කලින් ටෙස්ටිං කියන්නේ බෝතල්නෙක් එකක්. ඒ කියන්නේ මුළු ව්‍යාපෘතියේම වැඩ කටයුතු එක තැනකට ඇවිත් හිර වෙන පරක්කු වෙන තැනක්. ඒ දැම් ටෙස්ටිං කියන්නේ අඛණ්ඩව නොනවතී සිදුවෙන ක්‍රියාවලියක්. කලින් ටෙස්ටර්ස්ලාගේ කරපිට තිබ්බ බර දැන් මුළු කණ්ඩායමම එකට බෙදාගෙන කරනවා. ඒ නිසා අන්තිම මොහොතේ ලොකු වියදමක් දරලා හොයාගත්ත බග්ස් දැන් මුලදීම හරිම අඩු වියදමකින් අල්ලගන්න පුරුවා. එතකොට මේ හැමදේකම අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඉහළ ගුණාත්මක භාවයක් තියෙන ප්‍රොඩක්ට් එකක්, බග්ස් හදන්න යන වියදම අඩුවීමක්, ඩෙඩ්ලයින් පනින්නේ නැති වෙන එක, සතුටුදායක පාරිභෝගිකයින් සහ අනාගතයේදී නඩත්තු කරන්න දියුණු කරන්න හරිම ලේසි ශක්තිමත් කෝඩ් බේස් එකක්. මේ හැමදේම shift left ක්‍රමවේදය හරහා ලබා ගන්න පුරුවක්. ඉතින් මේ හැමදේම දිහා බැලුවම මේකද ඇත්තටම ඉදිරි මඟ. අපි මේ මූලාශ්‍ර වලින් ඉගෙනගත්ත දේවල් ටික එකතු කරලා අවසාන නිගමනයකට එමු. මේ මුළු කතාවෙන්ම ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය හරිම පැහැදිලි. දෝෂ පුළුවන් තරම් ඉක්මනට හොයාගන්න එකෙන් කාලය මුදල් දෙකම ඉතුරු කරලා ඉහළ ගුණාත්මක නිෂ්පාදනයක් බිහි කරන්න පාර හදනවා. මේක හැම කණ්ඩායමකටම හැම ආයතනයකටම වාසිදායක තත්වයක්. දෙවෙනි මූලධර්මය කොච්චර හොඳ ටූල්ස් තිබුණත් කොච්චර දේවල් ඕටෝමේට් කළත් මිනිස්සු අතරේ හොඳ sannivedanayak සහයෝගයක් නැත්නම් මේක හරියන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍යම දෙයක්. තුන්වෙනි එක. DevOps කියන්නේ එකපාරක් සෙටප් කරලා අමතක කරන දෙයක් නෙවෙයි. නිතරම බලන්න ඕන කොහොමද මේ ක්‍රියාවලිය තවත් හොඳ කරගන්නේ, තවත් කාර්යක්ෂම කරගන්නේ කියලා. නිරන්තරයෙන්ම වැඩි දියුණු වෙන්න ඕන. අවසාන වශයෙන් හතරවෙනි මූලධර්මය අපි මේ හැමදේම කරන්නේ කවුරු වෙනුවෙන්ද? පාරිභෝගිකයා වෙනුවෙන්. ඒ නිසා එයාලගෙන් ඉක්මනට ෆීඩ්බැක්, ඒ කියන්නේ ප්‍රතිචාර අරගෙන ඒ අනුව වෙනස්කම් කරන එක හරිම වැදගත්. හොඳයි අපි දැන් මේ කතාවේ තවත් ගැඹුරට යමු. මොකද DevOps කියන්නේ නිකම්ම ටූල්ස් ටිකක්වත් process එකක්වත් විතරක් නෙමෙයි. ඒක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. මේ වාක්‍යය හරිම වැදගත්. DevOps යනු මෘදුකාංග සංවර්ධනය සඳහා වූ ක්‍රමවේදයක් පමණක් නොවේ, එය සංස්කෘතියකි. ඒ කියන්නේ මේක මිනිස්සු හිතන විදිහේ, වැඩ කරන විදිහේ මූලික වෙනසක්. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ හවුල් වගකීම කියන එක. ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වයට හැමෝම වග කියනවා. ප්‍රශ්නයක් ආවම ඒක ආර කණ්ඩායමේ වැරද්ද කියලා ඇඟිල්ල දික් කරනු මෙනුවට හැමෝම එකතු වෙලා අපි කොහොමද මේක විසඳන්නේ කියලා බලන එක තමයි DevOps සංස්කෘතිය කියන්නේ. හිතලා බලන්න අපි හැමදාම පාවිච්චි කරන apps, websites මේවා කොච්චර ඉක්මනට අප්ඩේට් වෙනවද? මේ වේගයේ පිටිපස්සේ තියෙන නොපෙනෙන එන්ජින් එක තමයි CI/CD කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ අන්දේ රහස ගැන. කවදා හරි හිතලා තිරිනවද ඒ ගැන? කොහොමද මේ apps කිසිම අවුලක් නැතුව දවසින් දවස වගේ හොඳ වෙන්නේ? එකපාරටම අපි ෆෝන් එකට අලුත් ෆීචර් එකක් එනවා. ඒත් කිසිම දෙයක් බ්‍රේක් වෙන්නේ නැහැ. මේක මැජික් එකක් වගේ නේද? ඇත්තටම මේක මැජික් එකක් නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන තාක්ෂණය තමයි CI/CD. අපි බලමු ඒ මොකක්ද කියලා. හරි, අපි එනම් පටන් ගමු.
මේ මුළු ක්‍රියාවලියම අත්තිවාරම නැත්නම් පළවෙනිම සහ වැදගත්ම ගඩොල තමයි continuous integration. අපි කෙටියෙන් කියනවා CI කියලා. සරලවම කිව්වොත් මෙහෙමයි. හිතන්න ඩෙවලොපර්ස්ලා කණ්ඩායමක් වැඩ කරනවා. එයාලා ලියන කෝඩ් එකේ කරන පොඩි වෙනස්කම් පවා නිතරම එක ප්‍රධාන තැනකට එකතු කරනවා. එහෙම එකතු කරපු ගමන්ම මැෂින් එකකින්, ඒ කියන්නේ ස්වයංක්‍රීයවම ඒ කෝඩ් එක බිල්ඩ් කරලා ටෙස්ට් කරනවා. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක ලොකු වෙන්න කලින්ම ඒ මොහොතේම අල්ලගන්න පුරුවන්. අන්න ඒක තමයි CI කියන්නේ. මෙන්න මේ රූප සටහන දිහා බලන්න මේක නිකන් චක්‍රයක් නෙවෙයි. මේක නොනවත්වා වැඩ කරන එන්ජින් එකක් වගේ. ඩෙවලොපර් කෙනෙක් කෝඩ් එකේ පොඩි වෙනසක් කරලා සේව් කරනවා විතරයි. ඒ තත්පරයේ අනිත් පැත්තෙන් ස්වයංක්‍රීයව ටෙස්ට් දුවන්න පටන් ගන්නවා. විනාඩි කිහිපයක් ඇතුළත රිපෝට් එකක් එනවා. හරි. මේ කෝඩ් එක හොඳයි. හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා හරි කියලා. මේක දවස පුරාම හැම කෝඩ් වෙනසක් ගානෙම දිගටම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඇයි මේ CI/CD මෙච්චර වැදගත්? එකක් මොකක් හරි ගැටලුවක් තියෙන මේක ලොකු වෙන්න කලින් පොඩි කාලෙදිම අල්ල ගන්න පුළුවන්. අනිත් එක තමයි අර අන්තිම මොහොතේ රිලීස් කරන දවසේදී හැමෝගෙම කෝඩ් එකතු කරද්දි වෙන ලොකු ප්‍රශ්න අන්න එකකින් බේරෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුල ඉඳලම අපි හදන දේවලේ ක්වොලිටි එක ගැන හිතන්න පෙළඹෙනවා. ඒකට තමයි shift left testing කියන්නේ. හොඳයි දැන් අපිට ශක්තිමත් CI පදනමක් තියෙනවා. හැම කෝඩ් වෙනසක්ම ටෙස්ට් වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ? අන්න එතනට තමයි ඊළඟ මට්ටම, ඒ කියන්නේ continuous delivery එන්නේ. මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. CI එකෙන් පාස් වෙන, ඒ කියන්නේ මේ කෝඩ් එක හොඳයි කියලා සහතික කරපුව හැම වෙනස්සක්ම ස්වයංක්‍රීයවම ඊළඟ පියවරට එනවා. ඒ කියන්නේ ඒක පාරිභෝගිකයින්ට දෙන්න පුරුවන් තත්ත්වයට ගෙනල්ලා ප්‍රොඩක්ෂන් එකට සමාන පරිසරයකට ඩිප්ලොයි කරලා තියෙනවා. හරියට වාහනයක් හදලා යතුරු දාලා ස්ටාර්ට් කරන්න විතරයි උතුරු කරලා තියෙනවා වගේ. ඕනම වෙලාවක රිලීස් කරන්නේ රෙඩි. මෙන්න මේක තමයි continuous delivery වල හදවත. හිතංග බිල්ඩ් කරන එක, ටෙස්ට් කරන එක, රිලීස් කරන්න සූදානම් කරන එක මේ හැමදේම ස්වයංක්‍රීයයි. ඒත් අර අන්තිම තීරණාත්මක මොහොත, ඒ කියන්නේ ඇත්තටම පාරිභෝගිකයන් අතට මේක දෙනවද නැද්ද කියන එක, අන්න ඒ තීරණය තාමත් මිනිස්සෙක් අතේ තියෙන්නේ. ඒක බොත්තමක් ඔබනව වගේ සරල දෙයක් වෙන්න පුරුවන්. ඒත් ඒ බොත්තම ඔබන්නේ කවුරු හරි කෙනෙක්. ගොඩක් ආයතනවලට මේක තමයි නියම ඉලක්කය වෙන්නේ. මොකද වේගයයි පාලනයයි දෙකම සමබරව තියාගන්න පුණුවන්. දැන් අපි යන්නේ ඔටෝමේෂන් එකේ අන්තිම මායිමට. full auto continuous deployment. මෙතනදි තමයි අර මිනිස්සෙකුගේ අන්තිම අනුමැතියත් අපි අයින් කරලා දාන්නේ. ඔව් මෙතනදී ටෙස්ට් ඔක්කොම පාස් වුණාද? එහෙනම් ඉවරයි. වෙන කාගෙන්වත් අහන්නේ කිසිම බොත්තමක් ඔබන්නේ. ඒ කෝඩ් වෙනස්කම කෙලින්ම යනවා පාරිභෝගිකයින් අතට. 100% ස්වයංක්‍රීයයි, හිතන්නවත් දෙයක් නැහැ. ඉතින් මේකේ විශේෂත්වය තමයි මිනිස් අතක්වත් ගෑවෙන්නේ නැතුව මුළු රිලීස් ප්‍රොසෙස් එකම සිද්ධ වෙන්න එක. ඩිප්ලොයිමන්ට් එකක් නවතින්න තියෙන එක එකම එක හේතුව ටෙස්ට් එකක් ෆේල් වෙන එක විතරයි. හැබැයි මේක කරන්න නම් ඉහළම විනයක් සහ තමන්ගේ ටෙස්ට් පද්ධතිය ගැන අතිවිශාල විශ්වාසයක් තියන්න ඕන. හැම කණ්ඩායමකටම මේක ඉලක්කයක් වෙන්න අවශ්‍යම නැහැ. හරි. දැන් අපි CI continuous delivery continuous deployment මේක වගේ ඇහෙන වචන තුනේ වෙනස හරියටම මොකක්ද කියලා පැහැදිලි කරගමු. අපි මේව කෙලින්ම සංසන්දනය කරලා බලමු. බලන්න අර CD දෙකේ ඒ කියන්නේ continuous delivery සහ continuous deployment ඔය දෙකේ තියෙන එකම එක ප්‍රධාන වෙනස තමයි මේ. continuous delivery වලදී අන්තිම රිලීස් එකද මිනිස්සෙක් මැදිහත් වෙන්න ඕන. ඒක manual. හැබැයි continuous deployment වලදී ටෙස්ට් පාස් වුණොත් ඒක ඉබේම රිලීස් වෙනවා. ඒක ඔටෝමැටික්. අන්න ඒක තමයි වෙනස. manual සහ ඔටෝමැටික්. මෙන්න මේ රූප සටහන දිහා හොඳට බලන්නකෝ. උඩින් තියෙන continuous delivery පේළිය දිහා බලන්න. ඔහම ඇවිල්ලා අන්තිමට තියෙන ඔය කහපාට කොටුව පේනවද? අන්න ඒක තමයි අර මිනිස්සෙකුගේ තීරණය. අර manual step එක. දැන් යටින් තියෙන continuous deployment පේළිය බලන්න. ඒක මුලේ ඉඳන් අගටම කොළ පාටයි. කිසිම නැවතුමක් නැහැ. සම්පූර්ණයෙන්ම ඔටෝමැටික් විදිහට පාරිභෝගිකයා අතට යනවා. හොඳයි. දැන් අපි මේ සම්පූර්ණ කතාවම එකතු කරලා බලමු. මේ දේවල් කරන්න පාවිච්චි කරන tools මොනවද කියලා පොඩ්ඩක් බලලා අපි මේ වෙනකන් කතා කරපු දේවල් වල වැදගත්ම කරුණු ටික මතක් කරගමු. මේ CI/CD ක්‍රියාවලිය හදාගන්න එකම එක tool එකක් නෑ. ඇත්තටම tools වලින් පිරුණු විශාල පරිසර පද්ධතියක්ම තියෙනවා.
Jenkins වගේ open source සේවා තියෙනවා. GitHub Actions වගේ සේවා තියෙනවා. AWS, Google Cloud වගේ cloud services වල එයාලගෙම tools තියෙනවා. මෙතන වැදගත්ම දේ වෙන්නේ එක tool එකක් නෙවෙයි. තමන්ගේ කණ්ඩායමට, තමන්ගේ අවශ්‍යතාවයට වඩාත්ව ගැලපෙන මෙවලම් එකතුව තෝරා ගැනීමයි. හරි, එහෙනම් මේ සම්පූර්ණ විග්‍රහය අපි එක වාක්‍යයකින් වගේ මතක් කරගමු. CI කියන්නේ කෝඩ් එක නිතර ටෙස්ට් කරන එක. continuous delivery කියන්නේ ඕනෑන වෙලාවක රිලීස් කරන්න සූදානම් කරලා තියන එක. හැබැයි අන්තිම බොත්තම ඔබල්නේ මිනිස්සෙක්. continuous deployment කියන්නේ ටෙස්ට් පාස් වෙන හැම දෙයක්ම ඉබේම රිලීස් වෙන එක. ඒ කියන්නේ full automation. මේ හැම දෙයකම අවසාන ඉලක්කය මොකක්ද? වේගයෙන්, ඉහළ ගුණාත්මක භාවයකින් සහ අඩුම අවදානමකින් පාරිභෝගිකයා අතර හොඳ දෙයක් ලබා දෙන එක. හිතලා බලන්න ඩෙවලොපර් කෙනෙක් තමන්ගේ කම්පියුටර් එකේ ලියන කෝඩ් එකක් අපේ හැමෝම ෆෝන් එකේ පාවිච්චි කරන ඇප් එකක් බවට පත් වෙන්න යන ගමන මොන වගේ එකක්ද කියලා. අන්න ඒ කතාව තමයි අද අපි දිගාරින්න යන්නේ. ඇත්තටම කිව්වොත් ඒක මැජික් එකක් නම් නෙවෙයි. හැබැයි ඒ පිටිපස්සේ තියෙනවා හරිම කාර්යක්ෂම, වේගවත්, ඒ වගේම විශ්වාසවන්ත ක්‍රියාවලියක්. අන්න ඒකද තමයි අපි කියන්නේ CI/CD කියලා. ඒ කියන්නේ continuous integration සහ continuous delivery. හොඳයි, එහෙනම් යමුද මේ ගමන. මේ පේන්න තියෙන රූප සටහන තමයි අපේ රෝඩ් මැප් එක. කෝඩ් පේලියක ගමනේ තියෙන හැම නැවතුම් පොලක් ගානෙම අපි මේක දිගේ ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හිතන්නකෝ මේ CI/CD වගේ ස්වයංක්‍රීය ක්‍රම එන්න කලින් කාලේ software එකක් රිලීස් කරනවා කියන්නේ මාස ගණන් යන ලොකු අවදානමක් තියෙන වැඩක්. හැමදේම කරන්නේ manually, ඒ කියන්නේ මිනිස්සු අතින්. ඉතින් වැරදීම් වෙන්න තියෙන ඉඩ කොච්චරද? හැබැයි CI/CD කියන සංකල්පය මේ මුළු කතාවම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැම්මා. හරි, මෙන්න අපේ කෝඩ් එකේ ගමනේ පළවෙනි නැවතුම. ඩෙවලොපර් කෙනෙක් ලියපු අලුත් කෝඩ් එකක් මුළු ප්‍රොජෙක්ට් එකේම ප්‍රධාන කෝඩ් එකත් එක්ක එකතු වෙන තැන තමයි මේ. මේක සරලව තේරුම් ගත්තොත් හරියට කණ්ඩායමක් එකතු වෙලා එකම රචනාවක් ලියනවා වගේ. දැන් හිතන්න හැමෝම ලියන කොටස් නිතරම ප්‍රධාන රචනාවට එකතු කරනවා. එහෙම එකතු කරපු ගමන් සිස්ටම් එකෙන් මේකේ ව්‍යාකරණ වැරදි, අක්ෂර වින්‍යාස දෝෂ තියෙනවද කියලා ඔටෝමැටිකලි චෙක් කරනවා. ඒ කියන්නේ හැමෝගෙම වැඩ එකට ගැලපෙනවද කියලා නිතරම බලනවා. දැන් බලන්න මේ ක්‍රියාවලිය කොච්චර ක්‍රමානුකූලද කියලා. මේක හරියක අතිනවීන ෆැක්ටරි එක ක්වොලිටි කන්ට්‍රෝල් ලයින් එකක් වගේ. අලුතෙන් එකතු වෙන හැම කෝඩ් එකක්ම මේ පියවර වල ටික හරහා යනවා. කෝඩ් එක විශ්ලේෂණය කරනවා, ආරක්ෂක පරීක්ෂා කිරීම කරනවා, software එක බිල්ඩ් කරනවා, ඊට පස්සේ ටෙස්ට් කරනවා. මේ ඔක්කොම සමත් වුණොත් තමයි හරි මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා සාතිකයක් ලැබෙන්නේ. වැදගත්ම දේ මේ හැමදේම වෙන්නේ ස්වයංක්‍රීයව. ඉතින් ඇයි මේ CI කියන එක මෙච්චරටම වැදගත්? හේතුව සරලයි. ප්‍රශ්නයක් ලොකු වෙන්න කලින් ඒ කියන්නේ පොඩි කාලෙදිම අල්ලගන්න පුළුවන් වෙන එක. ඩෙවලොපර් කෙනෙක් කෝඩ් එකේ පොඩි වෙනසක් කරපු ගමන් ඒකෙන් මොකක් හරි අවුලක් වෙනවනම් ඒ මොහොතේම ඒක දැනගන්න ලැබෙනවා. ඉතින් හිතන්නකෝ මේකෙන් කොච්චර කාලය මුදල් ඉතුරු වෙනවද කියලා. ඒ වගේම තමයි අන්තිමට පාවිච්චි කරන කෙනාට ලැබෙන්නේත් ගොඩක් හොඳ bugs අඩු software එකක්. හොඳයි. අපේ කෝඩ් එක දැන් CI කියන පළවෙනි ක්වොලිටි චෙක් එකෙන් පාස් වෙලා තියෙන්නේ. ඉතින් ගමනේ ඊළඟ අදියරට යන්න වෙලාව හරි. ඒ තමයි මේ කෝඩ් එක රිලීස් කරන්න, ඒ කියන්නේ නිකුත් කරන්න සූදානම් කරන අදියර. මෙන්න ගොඩක් දෙනෙක්ට පටලැවෙන තැනක්. continuous delivery සහ continuous deployment කියන්නේ දෙකක්. වෙනස මොකක්ද? හිතන්න මෙහෙම. continuous delivery කියන්නේ හරියට පාසලයක් ලස්සනට පැක් කරලා ඇඩ්‍රස් එකක් ගහලා යවන්න ලෑස්ති කරලා දොර ගාව තියනවා වගේ. ඕනම වෙලාවක යවන්න පුළුවන්. හැබැයි යවන්න කියලා කවුරු හරි බොත්තමක් ඔබන්න ඕන. අනුමැතියක් ඕන. හැබැයි continuous deployment කියන්නේ පාසල පැක් කරපු ගමන් delivery කෙනෙක් ඇවිත් ඒක automatically අරන් ගිහින් බාර දෙලවා වගේ. එතනට මිනිස් මැදිහත් වීමක් අනුමැතියක් කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඉතින් හැම වෙලේම රිලීස් කරන සූදානමින් ඉන්නකේ ලොකුම වාසිය මොකද්ද? ඒ තමයි බිස්නස් එකෙන් තීරණයක් ගත්ත ගමන් හරි මේ අලුත් ෆීචර් එක දැන් යවමු කියලා හිතපු ගමන් බොත්තමක් ඔබලා ඒක පාරිභෝගිකයන් අතට දෙන්න පුළුවන් වෙන එක. මේකෙන් වෙළඳපොලේ වෙනස් වීම වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුදුමාකාර හැකියාවක් ලැබෙනවා. හරි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ කෝඩ් එකේ ගමනේ අවසානම සහ සමහර විට උද්වේගකරම අදියරට. මෙතනදී තමයි අපි ලියපු අර කෝඩ් කෑල්ල මිනිස්සු ඇත්තටම පාවිච්චි කරන ලයිව් software එකේ කොටසක් බවට පත් වෙන්නේ. මෙන්න තමයි අවසන් ඉලක්කය. අර මුලින් කිව්වා වගේ කිසිම මිනිස් අතගැසීමකින් තොරව ලියපු කෝඩ් එක පාරිභෝගිකයන්ට වටිනාකමක් එකතු කරන ෆීචර් එකක් විදිහට ප්‍රොඩක්ෂන් එකට, ඒ කියන්නේ සජීවී පරිසරයට නිකුත් වෙනවා. මේ ක්‍රමයේ තියෙන බලගතුම දේ මොකක්ද දන්නවද? ඒ තමයි වේගය වැඩි කරන ගමන්ම අවදානම අඩු කරන එක.
සාමාන්‍යයෙන් වේගෙන් යද්දී අවධානම වැඩිනේ. ඒත් මෙතනදී එකපාර ලොකු වෙනසක් කරනවා වෙනුවට පොඩි වෙනස්කම් නිතරම රිලීස් කරන නිසා. මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒක ආවේ මොන වෙනස නිසාද කියලා හොයාගන්නත් ඉක්මනට මේක හදන්නත් හරිම ලේසි. මේ කියන දේ තමයි ඇත්තටම මේ සම්පූර්ණ ක්‍රියාවලිය හදවත. අන්තිමට software එක පාවිච්චි කරන කෙනාට ලැබෙන අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හිතන්නකෝ මාස ගානක් එක ලොකු අප්ඩේට් එකක් එනකල් බලන් ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට දවසින් දවස Taman පාවිච්චි කරන ඇප් එක ටික හොඳ වෙනවා, අලුත් දේවල් එකතු වෙනවා කියලා දැනෙනවා. හොඳයි. දැන් අපි මේ සම්පූර්ණ ගමන දිහා ආයෙත් සැරයක් හැරිලා බලමු. ඇයි මේ CICD කියන ක්‍රියාවලිය software ලෝකේ මේ තරම් ලොකු විප්ලවයක් කළේ කියලා තේරුම් ගන්න උත්සාහ කරමු. අපි මේ කතාව පටන් ගනිද්දී දැක රූප සටහන මතකද? ආයෙත් ඒ දිහා බලන්න. දැන් අපිට මේකේ තියෙන හැම පියවරක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. එක කෝඩ් පේලියක් ඒක ලියපු තැන ඉඳලා අවසානයේට ඒ කියන්නේ පාරිභෝගිකයා අතට යනකල්ම කොයිතරම් සුමට වේගවත් සහ ආරක්ෂිත ගමනක් යනවද කියලා දැන් පැහැදිලි නේද? එහෙනම් මේ සම්පූර්ණ CICD ක්‍රියාවලියම සාරාංශ කළොත් මතක තියාගන්න ඕනව වචන තුනයි: වේගය, ආරක්ෂාව සහ ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ speed, safety and feedback. මේ තුන තමයි මේ සම්පූර්ණ ක්‍රමයේම පදනම වෙන්නේ. හරි. කතා කරමු CICD ගැන. ටිකක් ගැඹුරට. මේක තමයි නවීන මෘදුකාංග සංවර්ධනයේ හදවත වගේ. කණ්ඩායම් වලට වෙන කවරදාකටත් වඩා වේගයෙන් සහ විශ්වාසයෙන් කෝඩ් ඩිලිවර් කරන්න ඉඩ දෙන ක්‍රියාවලිය. හැබැයි නිකම්ම පයිප්ලයින් එකක් තිබුණට මදි. හිතන්නකෝ මේක හරියට කෝඩ් වලටම හදපු ඔටෝමැටික් ඇසෙම්බලි ලයින් එකක් වගේ කියලා. අතින් කරන වැරදි වෙන්න ඕන තරම් ඉඩ තියෙන පියවර නැති කරලා CICD වලින් ඩෙවලොපර් කෙනෙක්ගේ කීබෝඩ් එකේ ඉඳන් අවසාන පරිශීලකයා දක්වාම සුමට කාර්යක්ෂම පාරක් හදනවා. ඉතින් මේකේ මුළු ඩෙවලොප්මන්ට් සයිකල් එකම වේගවත් වෙනවා. දැන් CICD වලින් වාසි තියනවා කියන එක රහසක් නෙවෙයිනේ. ඒත් ඇත්තම කතාව පයිප්ලයින් එකක් නිකම්ම තියෙනවා කියන එකයි. ඒක ඇත්තටම ප්‍රගුණ කරලා තියෙනවා කියන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් කොහොමද අපි මේ නියම ප්‍රතිඵල ලබාගන්නේ? අන්න ඒ ගැන තමයි අපි ප්‍රායෝගික ඔප්පු කරපු උපදෙස් එක්ක මෙතනදී කතා කරන්න යන්නේ. හරි, මෙන්න අපි මේකේ කතා කරන්න යන විදිය අපි මුලින්ම පටන් ගන්නෙ මේ පිළිවෙත් ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි කියන තැනින්. ඊට පස්සේ අපි කෝඩ් සහ බිල්ඩ් වල මූලික හරය ගැන බලනවා. එතනින් අපි පයිප්ලයින් එක ඔප්ටිමයිස් කරන හැටි, DevOps සංස්කෘතියේ තීරණාත්මක භූමිකාව සහ අන්තිමටම මේ ඔක්කොම පටන් ගන්නෙ කොහොමද කියන එකට පැහැදිලි රෝඩ් මැප් එකක් ගැන කතා කරනවා. හරි, එහෙනම් පටන් ගමු පළවෙනි කොටසෙන්. ඇයි මේ පිළිවෙත් ඇත්තටම මෙච්චර වැදගත් වෙන්නේ? අපි කතා කරන්න යන්නේ ඔටෝමේෂන් වලින් ගන්න පුළුවන් නියම මැනිය හැකි ප්‍රතිලාභය ගැන. විශිෂ්ට CICD ක්‍රියාවලියක් කියන්නේ හරියට දාම ප්‍රතික්‍රියාවක් වගේ. වේගවත් ඩිලිවරි නිසා නිතරම යූසර් ෆීඩ්බැක් ලැබෙනවා. ඒ ෆීඩ්බැක් කෝඩ් එකේ ක්වොලිටි එක ඉහළ නංවනවා. ඒ වගේම ටීම් එක අතින් කරන එකම දේ නැවත කරන වැඩවල හිර නොවී ඉන්න නිසා ඇත්තටම වැඩගත් දෙයට, ඒ කියන්නේ ඉනෝවේෂන් වලට, ක්‍රියේටිවිටි වලට වැඩි කාලයක් යොදවන්න පුළුවන් වෙනවා. හරි, දැන් අපි යමු දෙවලි කොටසට. කෝඩ් සහ බිල් කිරීමේ මූලිකාංග. මේව තමයි සාර්ථක පයිප්ලයින් එකක අනිත් හැමදේම ගොඩනැගෙන අත්‍යවාරම වගේ වෙන මූලික පුරුදු. පළවෙනි සහ සමහර විට වැදගත්ම පුරුදු තමයි මේ. ඉක්මනින් කමිට් කරන්න, නිතර කමිට් කරන්න. ඒ කියන්නේ දවස පුරාම පොඩි වෙනස්කම් version control system එකට පුෂ් කරන එක. මේක සරල දෙයක් වගේ පෙනුනට මේකෙන් ලැබෙන ප්‍රතිඵල නම් අතිවිශාලයි. මෙන්න බලන්න මේ වේගවත් ෆීඩ්බැක් ලූප් එක වැඩ කරන හැටි. ඩෙවලොපර් කෙනෙක් පොඩි වෙනසක් කමිට් කරපු ගමන් ඔටෝමැටික් ටෙස්ට්ස් දුවනවා. ඒ කියන්නේ බග්ස් අඳුනගන්නේ සති ගානින් පස්සේ නෙවෙයි, විනාඩි කිහිපයකින්. ඒ වගේම ලොකු සංකීර්ණ මර්ජ් කොන්ෆ්ලික්ට්ස් කියන බියකරු හීනේ ඇති වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් අඩු වෙනවා. දෙවැනි මූලික පිළිවෙත builds green තියාගන්න. මේකේ තේරුම ප්‍රධාන කෝඩ් බේස් එක හැම වෙලේම රිලීස් කරන්න පුළුවන් තත්වයක තියෙන්න ඕන කියන එක. green build එකක් කියන්නේ හිතන්න ඒක හරියට කොළ එලියක් වගේ. ඒ කියන්නේ හැම ටෙස්ට් එකක්ම පාස් වෙලා ඕනම වෙලාවක ඩිප්ලොයි කරන්න ලෑස්ති ස්ථාවර software එකක් තියෙනවා කියන එකයි. මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ හරිව තීරණාත්මක සංස්කෘතික බෙදීමක්. බිල්ඩ් එකක් ෆේල් වුණාම දොස් කියන කල්චර් එකක් අහන්නේ කවුද මේක කැඩුවේ කියලා. හැබැයි සහයෝගී ඉහළ පර්ෆෝමන්ස් එකක් තියෙන කල්චර් එකක් අහන්නේ අපි කොහොමද මේක හදන්නේ කියලායි.
පුද්ගලයන්ට දොස් කියන තැන ඉඳන් සාමූහික වගකීමකට එන මේ වෙනස තමයි ප්‍රශ්න ඉක්මනට විසඳීමේ යතුරා. අපේ තුන්වෙනි පිරිවෙත හරිම වැදගත් තාක්ෂණික මූලධර්මයක්. ඇප්ලිකේෂන් එක බිල්ඩ් කරන්න එකම එක පාරයි. මේකෙන් වෙන්නේ ටෙස්ටිං, ස්ටේජිං සහ ප්‍රොඩක්ෂන් කියන එන්වයරන්මන්ට්ස් අතරේ නොගැලපීම් එන එක නවත්තන්න එක. අර හැවොම දන්න ඒක මගේ මැෂින් එකේ වැඩ කළා කියන ප්‍රශ්නෙට සමුදෙන්න පුළුවන්. හරි. එහෙනම් එක පාරක් බිල්ඩ් කරනවා කියන එක ඇත්තටම කරන්නේ කොහමද? කෝඩ් එකකින් එක වර්ෂන් කරපු පැකේජ් එකක්, ඒ කියන්නේ ආටිෆැක්ට් එකක් හදනවා. උදාහරණයක් විදිහට Docker image එකක් හරි JR file එකක් හරි. ඊට පස්සේ ඒ නිශ්චිත ආටිෆැක්ට් එකම තමයි ටෙස්ටිං ඉඳන් ස්ටේජිං ප්‍රොඩක්ෂන් දක්වා පයිප්ලයින් එකේ හැම ස්ටේජ් එකක් හරහාම ගෙනියන්නේ. මේකෙන් සහතික වෙනවා ටෙස්ට් කරපු දේමයි රිලීස් කරන්නෙත් කියලා. හරි දැන් අපි යොමු වෙමු පයිප්ලයින් එකම ඔප්ටිමයිස් කරන පැත්තට. මේක හරියට අපේ අර ඔටෝමැටික් ඇසෙම්බලි ලයින් එක තවත් වේගවත්, ශක්තිමත් සහ විශ්වාසදායී කරනවා වගේ වැඩක්. දක්ෂ පයිප්ලයින් එකක් වේගයයි පරිපූර්ණත්වයයි අතර බැලන්ස් එකක් තියාගන්න. මේකේ අතුර තමයි ස්තරවලට බෙදපු ටෙස්ටිං ස්ට්‍රැටජි එක. යුනිට් ටෙස්ට් වගේ ඉක්මනම ටෙස්ට්ස් මුලින්ම දුවනවා. මේකෙන් ෆේල් ෆාස්ට් වෙන්න. ඒ කියන්නේ ඉක්මනට ෆේල් වෙලා ක්ෂණික ෆීඩ්බැක් ගන්න පුළුවන්. ඒවා පාස් වුණාට පස්සේ විතරයි වැඩි වෙලාවක් යන ඉන්ටිග්‍රේෂන් සහ end-to-end tests පැත්තට යන්නේ. හැම ටෙස්ට් රන් එකක්ම විශ්වාසදායී වෙන්න නම් පිරිසිදු එන්වයරන්මන්ට් එකකින් පටන් ගන්නම ඕන. මේ පිරිවෙතෙන් කන්ෆිගරේෂන් ඩ්‍රිෆ්ට් වළක්වනවා. ඒ කියන්නේ කාලයත් එක්ක පරිසරයේ වෙනස්කම් වෙලා ප්‍රතිඵල අවුල් වෙන එක. හැම රන් එකකටම එන්වයරන්මන්ට් හදන්න සහ අයින් කරන්න කන්ටේනර්ස් හරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් වගේ දේවල් හරි පාවිච්චි කරන එකෙන් හැම වෙලේම ස්ථාවර ආරම්භයක් සාධික කරනවා. දැන් අපි කතා කරන්නේ හරිම තීරණාත්මක ඒත් ගොඩක් වෙලාවට අමතක වෙන පිළිවෙතක් ගැන. පයිප්ලයින් එක සුරක්ෂිත කරන එක. සෝස් කෝඩ් එකටයි ප්‍රොඩක්ෂන් ක්‍රෙඩෙන්ෂියල්ස් වලටයි ඇක්සස්. ඒ කියන්නේ රාජධානියේ යතුරු తీර නිසා CI/CD පයිප්ලයින් එක ඇටැකර්ස් ලගේ ප්‍රධාන ඉලක්කයක්. ඒක නිකම්ම ටූල් එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන්න ඕන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක්. පයිප්ලයින් එක ආරක්ෂා කරගන්න ප්‍රධාන කුළුණු කීපයක් තියෙනවා. version control system එකට multi-factor authentication දාන එක වගේ අත්‍යවශ්‍ය දේවල් මෙතන තියෙනවා. ඒ වගේම කවදාවත් credentials code එකේ තියන්නේ නැතුව ඒකටම වෙන්නුණු secret store එකක් පාවිච්චි කරන එකත් අතිශයම වැදගත්. තව දෙයක් අවම වරප්‍රසාද මූලධර්මය. ඒ කියන්නේ පයිප්ලයින් එකට ඒක වැඩේ කරගන්න ඕනම කරන permissions ටික විතරක් දෙන එක. මෙච්චර වෙලා අපි කතා කළේ ටූල්ස් ගැන, ප්‍රොසෙස් ගැන. ඒත් සාර්ථක CI/CD කියන්නේ ටෙක්නොලොජි එකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. දැන් අපි යොමු වෙන්නේ සමහර විට වැදගත්ම කොටසට, මේ හැමදේම ක්‍රියාත්මක කරන මිනිස්සු සහ DevOps සංස්කෘතියට. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ විනය ගැන හරීම වැදගත් කාරණයක්. හදිසි ෆික්ස් එකක් දාන්න ප්‍රොසෙස් එක බයිපාස් කරලා යන්න පෙළඹීමක් එන්න පුළුවන්. හැබැයි ඒ කෙටි පාරවල් වලින් ගොඩක් වෙලාවට වෙන්නේ රිස්ක් එක සහ ටෙක්නිකල් ඩෙට් එක වැඩි වෙන එක. දිගු කාලිනව බලද්දි ඒකෙන් වෙන්නේ පාඩුවක්. හොඳ කල්චර් එකක් ප්‍රොසෙස් එක විශ්වාස කරනවා. ඉහළ පර්ෆෝමන්ස් එකක් තියෙන කණ්ඩායමක් තමන්ගේ පයිප්ලයින් එක දිහා බලන්නේ නිකම්ම process එකක් විදියට නෙවෙයි. ඒකත් තමන්ගේම product එකක් විදියට. ඒ කියන්නේ ඒක measure කරන්න ඕනේ, monitor කරන්න ඕනේ. build frequency එක, deployment speed එක වගේ metrics දිහා බැලුවම bottlenecks අඳුනගෙන development process එකම දිගටම improve කරගන්න පුළුවන්. මුළු ටීම් එකම පයිප්ලයින් එකේ වගකීම බෙදාගත්තම බලවත් දෙයක් සිද්ධ වෙනවා. ඒකෙන් අපි සහ අවුන් කියලා බෙදිලා ඉන්න එක නැති වෙනවා. හැමෝටම දායක වෙන්න බලය ලැබෙනවා සහ එකම කෙනෙක් මත යැදීම නැති වෙනවා. මේකෙන් විශ්වාසය සහ හවුල් අයිතිය තියෙන කල්චර් එකක් හැදෙනවා. හරි. අපි මොනවද කරන්න ඕන? ඇයි කරන්න ඕන කියන එක කතා කළා. අපේ අන්තිම කොටසේදී අපි බලමු කොහොමද කරන්න කියලා. මේ පිළිවෙත් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා. මේක ලොකු වැඩක් වගේ දැනුණට මේ ඔක්කොම එකපාර කරන්න ඕන නෑ. මෙතන යතුරු තමයි ටික ටික ඉදිරියට යන එක. පැහැදිලි ඉලක්කයක් එක්ක පටන් ගන්න, වැඩේ කළමනාකරණය කරන්න පුරුව කෑලි වලට කඩන්න, මුලින්ම ශක්තිමත් continuous integration CI එකක් හදාගන්න ફોකස් කරන්න. ඒක ස්ටේබල් වුණාට පස්සේ continuous delivery CD පැත්තට යන්න පුළුවන්. ඉතින් අපි මේ අවසාන අදහසත් එක්ක මේ කතාව නවත්තමු. CI/CD pipeline එක කියන්නේ එකපාරක් හදලා අමතක කරන දෙයක් නෙවෙයි. ඒක ටීම් එකත් එක්ක, software එකත් එක්ක දියුණු වෙන්න ඕන ජීවමාන product එකක්. නිතරම අහන්න ඕන ප්‍රශ්නේ තමයි හෙට දවසේ අපි pipeline එක අපි තවත් හොඳ කරන්නේ කොහොමද? කෝඩ් එකක ඉඳලා ක්ලවුඩ් එකට. අද මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ නූතන සොෆ්ට්වෙයාර් ලෝකයේ හරිම වැදගත් සංකල්ප දෙකක් ගැන. ඒ තමයි DevOps සහ CI/CD.
සරලවම කිව්වොත් ඩිවෙලොපර් කෙනෙක්ගේ කම්පියුටරේ තියෙන කෝඩ් එකක් අපි හැමෝම පාවිච්චි කරන ඇප් එකක් බවට පත්වෙන ඒ පුදුම ගමන ගැන තමයි අද කතාව. මෙහෙම දෙයක් ගැන හිතලා තියෙනවද? අපි නිතරම පාවිච්චි කරන කැමැතිම ඇප්ස් කිසිම කරදරයක් නැතුව සමහර වෙලාවට අපි දන්නේවත් නැතුව අප්ඩේට් වෙන්නේ කොහොමද? අන්නේ පිටිපස්සේ තියෙන ඒ තාක්ෂණික මැජික් එක ගැන තමයි අපි අද හොයලා බලන්න යන්නේ. හොඳයි. එහෙනම් අපි මේ ගමනේ පළවෙනි කොටසට යමු. The deployment dilemma. ඒ කියන්නේ මේ හැමදේම ස්වයංක්‍රීය වෙන්න කලින් ඉස්සර කාලේ software එකක් එළියට දාන්න එක කොයි වගේ හිසර දෙයක් වෙලා තිබුණද කියන එක ගැනයි මේ කතා කරන්නේ. ඇත්තටම ඉස්සර කාලේ software එකක් රිලීස් කරනවා කියන්නේ ලොකු අවධානමක් ගන්න වැඩක්. හිතන්නකෝ හැමදේම අතින් කරන්නේ manual. ඉතින් පොඩි වැරද්දක් වුණත් ඇති මුළු සිස්ටම් එකම කඩාගෙන වැටෙන්න. ඒක හරිම ස්ට්‍රෙස් එකක් ගේන ගොඩාක් කල් යන process එකක් වෙලා තිබුණේ. ඉතින් මේ පරණ ක්‍රමයේ ප්‍රතිඵලය මොකක්ද? bugs. ඒ කියන්නේ දෝෂ එනවා. සිස්ටම් එක ඩවුන් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාවිරහිත වෙනවා. ඒ වගේම අලුත් අප්ඩේට් එකක්, අලුත් දෙයක් මිනිසුන්ට දෙන්න සෑහෙන කාලයක් යනවා. මේවා තමයි ඒ කාලේ හැමෝම මුහුණ දීපු ලොකුම ප්‍රශ්න. හොඳයි. ඉතින් මේ ප්‍රශ්න ගොඩකට විසඳුමක් විදිහට ආපු දෙයක් ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. හැබැයි මේක නිකම්ම ටූල් එකක්වත් ටෙක්නොලොජි එකක්වත් නෙමෙයි. මේක ඊට වඩා ලොකු දෙයක්. සම්පූර්ණ සංස්කෘතික වෙනසක්. අපි යමු දෙවෙනි කොටසට DevOps දර්ශනය හඳුන්වා දීම. සරලවම DevOps කියන්නේ මොකක්ද? හිතන්නකෝ මේක හරියට කණ්ඩායම් දෙකක් අතරේ පාලමක් හදනවා වගේ වැඩක්. එක පැත්තක ඉන්නවා software හදන අය, ඒ කියන්නේ dev team එක. අනිත් පැත්තේ ඉන්නවා ඒ හදපු software එක පවත්වාගෙන යන අය, ඒ කියන්නේ ops team එක. DevOps කියන දර්ශනයෙන් කරන්නේ මෙන්න මේ දෙගොල්ලොන්ව එකට එකතු කරලා වේගවත්ව ඒ වගේම quality බස්සන්නේ නැතුව software එළියට දාන එක. මේ DevOps දර්ශනය හරිම ශක්තිමත් කණු හතරක් උඩ තමයි ගොඩනැගිලා තියෙන්නේ. පළවෙනි එක සහයෝගීතාවය. මොකද කණ්ඩායම් එකට වැඩ කරන්න ඕනේ. දෙවෙනි එක ස්වයංක්‍රීයකරණය. මොකද අතින් කරන වැඩවලදී වෙන වැරදි අඩු කරන්න ඕනේ. ඊළඟට අඛණ්ඩ වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ හැමතිස්සම ඊට වඩා හොඳ වෙන්න උත්සාහ කරන එක. සහ අන්තිමට පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගැනීම. මොකද අවසානයේ මේ හැමදේම කරන්නේ ඒ අය වෙනුවෙන්. අනේ ඒ හතර එකතු වුණාම තමයි DevOps කියන මැජික් එක වෙන්නේ. හරි. DevOps කියන්නේ ඇයි කියන එක දැන් පැහැදිලි නේද? එහෙනම් අපි දැන් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඒකට තමයි අපි තුන්වෙනි කොටසට යන්නේ ස්වයංක්‍රීය CI/CD pipeline එක. සරලවම කිව්වොත් මේක තමයි DevOps වල heart එක. එහෙම නැත්නම් engine. CI ඒ කියන්නේ continuous integration. හිතන්නකෝ developersලා කීප දෙනෙක් එකතු වෙලා එකම project එකක් කරනවා කියලා. හැමෝම තමන් ලියන කෝඩ් එක දවසට කීප සැරයක්ම ප්‍රධාන කෝඩ් එකට එකතු කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? මොන හරි නොගැලපීමක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඒ වෙලාවෙම අහු වෙනවා. පස්සේ කාලෙක ලොකු ප්‍රශ්නයක් වෙනකල් බලන් ඉන්න දෙයක් නැහැ. හරි. දැන් පොඩ්ඩක් පටලවෙන තැනක් continuous delivery සහ continuous deployment. මොකක්ද මේ දෙකේ වෙනස? හිතන්නකෝ මේක parcel සේවාවක් වගේ කියලා. continuous delivery කියන්නේ හැම අප්ඩේට් එකක්ම හැම වෙනසක්ම රිලීස් කරන්න පුළුවන් තත්වයට ස්වයංක්‍රීයවම සූදානම් කරලා තියෙනවා. හැබැයි අන්තිමට මේක දැන් යවන්න කියලා බොත්තම ඔබන්නේ මිනිස්සෙක්. හැබැයි continuous deployment කියන්නේ ඒ අන්තිම බොත්තම ඔබන එකත් සිස්ටම් එකෙන්ම ස්වයංක්‍රීයව කරනවා. හැම ටෙස්ට් එකක්ම පාස් වුණොත් කිසිම මිනිස්සෙක්ගේ අත ගැසීමක් නැතුව ඒක කෙලින්ම users ළඟට යනවා. අන්න ඒකයි වෙනස. අර අන්තිම manual step එක තියනවද නැද්ද කියන එක. මෙන්න මේක තමයි කෝඩ් එකක ගමන. හරියට ෆැක්ටරි එක ඇසෙම්බලි ලයින් එකක් වගේ. බලන්න මුලින්ම ඩෙවලොපර් කෙනෙක් කෝඩ් එක කමිට් කරනවා. ඊට පස්සේ සිස්ටම් එක ඒක ස්වයංක්‍රීයවම බිල්ඩ් කරනවා. ඊළඟ ස්ටෙප් එක ඒක ටෙස්ට් කරනවා. හැමදේම හරිනම් අවසානයේදී ඒක ඩිප්ලොයි වෙනවා. සම්පූර්ණ ක්‍රියාවලියම ස්වයංක්‍රීයවයි සිද්ධ වෙන්නේ. හරි. දැන් මේ ස්වයංක්‍රීය ගමන වේගයෙන් යනවා තමයි. ඒත් ක්වොලිටි එක ගැන කවුද වග කියන්නේ? අන්න ඒකට තමයි මේ මුළු ක්‍රියාවලියම ඉන්නව ක්වොලිටි ගාඩියන් කෙනෙක්. ඒ කියන්නේ ගුණාත්මකභාවය තහවුරු කරන ආරක්ෂකයෙක්. අපි යමු 4 වෙනි කොටසට. ටෙස්ටිං. ඒ කියන්නේ පරීක්ෂා කිරීම. software test වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපි කාර් එකක උදාහරණයකින්ම තේරුම් ගමු. ෆන්ක්ෂනල් ටෙස්ට්ස් කියන්නේ කාර් එක තරන්න ඕන මූලික දේවල් හරියට වෙනවද කියලා බලන එක. ඒ කියන්නේ බ්‍රේක් වැඩද, ලයිට් පට්ටු වෙනවද, හෝන් එක වදිනවද වගේ දේවල්. හැබැයි non functional tests කියන්නේ ඒ දේවල් කොච්චර හොඳට වෙනවද කියලා බලන එක.
කාර් එක කොච්චර වේගෙන් යනවද, කොච්චර ආරක්ෂිතද, කොච්චර තෙල් පිරිමහනවද, අන්දේ වගේ දේවල්. ඉතින් මේ සම්පූර්ණ CICD පයිප්ලයින් එකේ තියෙන ආරක්ෂක දල එහෙම නැත්නම් සේෆ්ටි නෙට් එක තමයි ටෙස්ට් ඔටෝමේෂන් කියන්නේ. කියන්නේ ස්වයංක්‍රීය පරීක්ෂණ. මේකෙන් තමයි හරියටම තහවුරු කරගන්නේ කිසිම බග් එකක්, කිසිම දෝෂයක් අන්තිමට පාවිච්චි කරන කෙනාගේ අතට යන්නේ නැහැ කියලා. හරි. එතකොට මේ ස්වයංක්‍රීය පරීක්ෂණ ඇතුලේ ප්‍රධාන වර්ග කීපයක් තියෙනවා. යුනිට් ටෙස්ටිං, ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං සහ රිග්‍රෙෂන් ටෙස්ටිං. අපි මුලින්ම පටන් ගමු කුඩාම මට්ටමේ පරීක්ෂණයෙන්. ඒ කියන්නේ යුනිට් ටෙස්ටිං වලින්. යුනිට් ටෙස්ටිං කියන්නේ මොකද්ද? හිතන්නකෝ අපි ලොකු බිත්තියක් හදනවා කියලා. ඒ බිත්තිය හදන්නේ ගඩොල් වලින්නේ. යුනිට් ටෙස්ටිං කියන්නේ මුළු බිත්තියම හදන්න කලින් එක තනි ගඩොල් කැටයක් අරගෙන ඒක හරියටම හැදිලා දෙකේ ප්‍රශ්න මොකුත් නැද්ද කියලා චෙක් කරනවා වගේ වැඩක්. කෝඩ් එකේ කුඩාම එකක තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. හරි. යුනිට් ටෙස්ටිං වලින් තනි ගඩොල් කැට චෙක් කළා. දැන් ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං. මෙතනදී වෙන්නේ අර ගඩොල් කැටයකට එකතු කරලා හදපු බිත්ති එකිනෙකට සම්බන්ධ කළාම ඒවා හරියට බෙකට වැඩ කරනවද? ඒවා අතරේ ගැටුමක් නැද්ද කියලා බලන එක. ඒ කියන්නේ software එකේ විවිධ කොටස් එකට වැඩ කරන විදිය පරීක්ෂා කරනවා. දැන් මේක නම් හරිම වැදගත් ටෙස්ට් එකක්. රිග්‍රෙෂන් ටෙස්ටිං. අපි ආයතර බිත්තිය උදාහරණයටම යමු. හිතන්න බිත්තිය පැලීමක් තිබුණා අපි ඒක හරි ගැස්සුවා කියලා. රිග්‍රෙෂන් ටෙස්ටිං එකෙන් බලන්නේ අර පැලීම හදන්න ගිහින් අපි නොදැනුවත්වම වෙන්න බිත්තියක් ඉරි තැලුවද කියලා. ඒ වගේම හදපු පැලීම ආයෙත් මතුවෙන්නේ නැහැ කියලා තහවුරු කරගන්න එක. ඒ කියන්නේ අලුත් දෙයක් එකතු කළාම පරණ දෙයක් කැඩුනද කියලා බලන එක තමයි මේකෙන් කරන්නේ. හිතලා බලන්න ඇප් එකක් හිර වෙනකොට නැත්නම් වෙබ්සයිට් එකක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනකොට කොච්චර කේන්ති යනවද කියලා නේද? ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්නවලට උත්තරයක් තමයි අද අපි මේ කතා කරන බෙන්ච්මාර්ක් software testing කියන්නේ. මේකෙදි අපි බලන්නේ software එකක් නිකම්ම වැඩ කරනවද කියලා නෙවෙයි. ඒක ඇත්තටම කොයිතරම් සුපිරියට වැඩ කරනවද කියලා මනින විදියක් ගැන. ඉතින් මේ කියමනෙන් තමයි මේ කතාවේ මුළු හරයම කියවෙන්නේ. හිතන්නකො මෙහෙම කාර් එකක් තියෙනවා ඒකෙන් A ඉඳන් B වලට යන්න පුරුවන්. හරි. ඒක වැඩ කරනවා. ඒත් එක්කම තව කාර් එකක් තියෙනවා ඒකෙන් A ඉඳන් B වලට යන්නේ හරිම සුමුටව ආරක්ෂිතව ඒ වගේම වේගෙන්. අන්න ඒක තමයි හොඳින් වැඩ කරනවා කියන්නේ. software එකක් වුණත් එහෙමයි. නිකම්ම වැඩ කරනවා විතරක් මදි පාවිච්චි කරන කෙනාට ඒ සුමුට ස්ථාවර විශ්වාසදායක අත්දැකීම දෙන එක තමයි වැදගත්ම දේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. කොහොමද අපි නිකම්ම වැඩ කරන software එකක් වෙනුවට අර කිව්වවදී සුපිරියට වැඩ කරන software එකක් හදන්නේ? නිකම්ම requirements ටික ටික කරලා දානවට වඩා ඉහළම ගුණාත්මක බවක් තියෙනවා කියලා සහතික වෙන්නේ කොහොමද? හොඳයි. උත්තරේ තියෙන්නේ performance එකේ quality එක මැනගන්න එකේ. අන්න එතනට තමයි benchmark testing කියන මේ නියම concept එක එන්නේ. ඉහළම quality එකක් තියෙන software එකක් හදන්න නම් ඒ quality එක මනින්න ඕනනේ. ඉතින් ඒකට තියෙන ප්‍රධානම ක්‍රමය තමයි මේ. සරලවම කිව්වොත් benchmark software testing කියන්නේ මෙහෙම දෙයක්. අපි කලින්ම standard එකක් එහෙම නැත්නම් මිනුම් සලකුණක් ඒ කියන්නේ benchmark එකක් හදාගන්නවා. ඊට පස්සේ අපේ software එකේ performance එක අර benchmark එකත් එක්ක සංසන්දනය කරලා බලනවා. සම්පූර්ණයෙන්ම වෙන්නේ සංසන්දනයක්. හරි. දැන් මේ දෙකේ වෙනස හරියටම තේරුම් ගමු. ස්ටෑන්ඩඩ් ටෙස්ටිං එකකදී අපි බලන්නේ මොකක්ද? ලොගින් වෙනවද, සේව් බටන් එක වැඩ කරනවද කියලා විතරයි. ඒ කියන්නේ පාස්ද, ෆේල්ද කියලා විතරයි. ඒත් බෙන්ච්මාර්ක් ටෙස්ටිං කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. එතනදී අපි මනින්දී අපේ software එක අපි හදාගත්ත ස්ටෑන්ඩඩ් එකට නැත්නම් අපේ කම්පියුටර් කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකකට සාපේක්ෂව කොයි වගේ performance එකක් දෙනවද කියලායි. ඒකෙන් අපිට අපේ දැනගෙන පැහැදිලි අපක්ෂපාතී අදහසක් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු මේ benchmarking වලදී පාවිච්චි කරන ප්‍රධාන ටෙස්ට් වර්ග මොනවද කියලා. පොදුවේ ගත්තම මේ වගේ ටෙස්ට් වර්ග 4ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි performance benchmarks. මේකෙන් මනින්නේ සාමාන්‍ය පාවිච්චියේදී software එක කොච්චර වේගවත්ද, කොච්චර කාර්යක්ෂමද කියලායි. උදාහරණයක් විදිහට හිතන්නකෝ app එකේ බටන් එකක් ක්ලික් කරාම ඊළඟ screen එකේ එන්න කොච්චර වෙලාවක් යනවද? phone එකේ බැටරි එක කොච්චර ඉක්මනට බහිනවද? අන්න ඒ වගේ දේවල්. මේකෙන් අපිට code එකේ වේගය අඩු කරන තැන් වගේම hardware පැත්තෙන් තියෙන ප්‍රශ්නත් හොයාගන්න පුළුවන්. දෙවෙනියට තියෙන්නේ load benchmarks.
හිතන්නකෝ Black Friday sale එකක් දවසක e-commerce site එකකට එකපාරටම 1000ක් එනවා. එතකොට මොකද වෙන්නේ? සිස්ටම් එක ක්‍රෑෂ් නොවි හැමෝටම සර්විස් එක දෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ විවිධ යූසර් ලෝඩ් යටතේ සිස්ටම් එක හැසිරෙන විදිහ බලන එක තමයි මෙතනදී කරන්නේ. උපරිම කැපැසිටි එකට කිට්ටු වෙනකොට එන ප්‍රශ්න කලින්ම අඳුරගන්න මේක නැතුවම බෑ. තුන්වෙනි එක තමයි ස්ට්‍රෙස් බෙන්ච්මාර්ක්ස්. මේක අර කලින් කිව්ව ලෝඩ් ටෙස්ටිං එකටත් වඩා අන්තයටම යනවා. මෙතනදී අපි කරන්නේ සිස්ටම් එකේ normal capacity එකත් පහු කරලා, ඒ කියන්නේ සීමාව ඉක්මවලා පුෂ් කරලා ඒක හරියටම බිඳවට එන්නේ කොතනද කියලා හොයන එක. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් සිස්ටම් එක ක්‍රෑෂ් වුණොත් මොකද වෙන්නේ? ඒ වගේම ඒක ආපහු යථා තත්ත්වයටපත් වෙන්නේ කොහොමද කියලා. අවසාන වශයෙන් හතරවෙනි එක scalability benchmarks. හිතන්නකෝ හදපු ඇප් එක එකපාරටම වෛරල් වෙනවා. එක රැයකින් යූසර්ලා දහස් ගණන් ලක්ෂ ගණන් එනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ අනාගතයේදී එන ලොකු වර්ධනයකට උරුත්තු දෙන්න අපේ software එකට පුළුවන්ද කියලා මනින්න එක තමයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ යූසර්ලා ගාන වැඩි වෙනකොට, data ප්‍රමාණය වැඩි වෙනකොට ඒකට හරියන්න සිස්ටම් එකකට ලොකු වෙන්න පුළුවන්ද කියන එක. හරි. එහෙනම් අපි දැන් ටෙස්ට් වර්ග හතරම ගැන දන්නවා. දැන් බලමු ඇයි මේ benchmarking කියන එක මෙච්චර වැදගත් කියලා. මේක කරන එකෙන් ඇත්තටම ලැබෙන වාසි මොනවද චේ? ප්‍රධාන වාසි කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මේකෙන් software එකේ reliability එක. ඒ කියන්නේ විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය තහවුරු වෙනවා. දෙවැනි එක code එකේ database එකේ එමත් infrastructure එකේ හැංගිලා තියෙන performance එක අඩු කරන බාධක. ඒ කියන්නේ bottlenecks අඳුර ගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි සහ සමහර විට වැදගත්ම දේ තමයි මේකෙන් අපිට baseline එකක්. ඒ කියන්නේ ආරම්භක මිනුමක් ලැබෙන එක. ඒක හරියට බර අඩු කරගන්න කලින් බර කිරලා බලනවා වගේ තමයි. අනාගතයේදී අපි කරන ඕනම ඉම්ප්‍රූව්මන්ට් එකක් කොච්චර සාර්ථකද කියලා මනින්න අර බේස්ලයින් එක අපිට ඕන වෙනවා. හරි. දැන් මේ benchmark testing වලින් උපරිම ප්‍රතිඵල ගන්න නම් මේ වැඩේ හරියට සැලසුමකට අනුව කරන්න ඕන. ඉතින් අපි දැන් බලමු මේක සාර්ථකව කරගන්න තියෙන හොඳම ක්‍රම, ඒ කියන්නේ best practices මොනවද කියලා. සාමාන්‍යයෙන් සාර්ථක benchmark test එකත් මේ පියවර 5 හරහා තමයි යන්නේ. පළවෙනි පියවර planning. ඒ කියන්නේ සැලසුම් කරනවා. අපි මනින්න යන්නේ මොනවද, අපේ ටාගට්ස් මොනවද කියලා හරියටම ඩිෆයින් කරගන්නවා. දෙවෙනි පියවර test environment setup. ඒ කියන්නේ ඇත්තලම පාවිච්චි කරන production environment එකට පුරුවන් තරම් සමාන test environment එකක් හදාගන්න එක. ඊළඟට test execution. ඒ කියන්නේ test එක run කරලා data එකතු කරනවා. හතරවෙනි පියවර තමයි analysis. මෙතනදී අපි එකතු කරගත්ත data අපි අර මුලින් හදාගත්ත benchmark එක compare කරලා බලනවා. අවසාන පියවර reporting. හොයාගත්ත දේවල් report එකක් විදිහට ලියලා team එකත් එක්ක share කරගෙන ඊළඟට මොකද කරන්න කියලා තීරණය කරනවා. මේ ක්‍රියාවලිය තවත් සාර්ථක කරගන්න මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පැහැදිලි ඉලක්ක තියාගන්න එක. ඒ වගේම JMeter, load runner වගේ මේ වැඩේටම ගැලපෙන tools පාවිච්චි කරන එක. අපි කලිනුත් කිව්වා වගේ test environment එක production එකට පුරුවන් තරම් සමානව තියාගන්න එකත් හරිම වැදගත්. තව දෙයක් test එක එකපාරක් කරලා නවත්තන්න එපා. කීප පාරක් run කරලා බලන්න ඕන variations තියෙනවද කියලා. හරියට science lab එකක experiment එකක් වගේ නිවැරදිම results ගන්න නම් කිහිප සැරයක්ම මැනලා බලන්න ඕන. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙන දේ තමයි මේ benchmark testing කියන්නේ නිකම්ම ටෙස්ට් එකක් නෙවෙයි. ඒකෙන් software එකක් නිකම්ම වැඩ කරන තැන ඉඳලා ඇත්තටම විශ්වාසදායක සහ ඕනම වර්ධනයකට උරුත්තු දෙන තැනකට ගෙනවා. ඒක හරියට software එකේ level එක up කරනවා වගේ වැඩක්. හොඳයි. අපි දැන් DevOps දර්ශනීය CI/CD pipeline එක සහ ටෙස්ටිං ගැන වෙන-වෙනම කතා කළා. දැන් වෙලාව හරි මේ හැම දෙෙම එකට එකතු කරලා සම්පූර්ණ චිත්‍රය දිහා බලන්න. අපි යමු අපේ අවසාන කොටසට. සාරාංශය නූතන වැඩපිළිවිල. ඉතින් මේ හැමදේම එකට එකතු වෙන්නේ මිෂමයි. මුලින්ම තියෙන්න ඕන DevOps සංස්කෘතිය. ඒ කියන්නේ සහයෝගයෙන් වැඩ කරන මානසිකත්වය. අන්නේ සංස්කෘතිය උඩ තමයි ස්වයංක්‍රීය CI/CD pipeline එක ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ pipeline එක හරහා මුදුකාංග අඛණ්ඩව ටෙස්ට් කරලා deploy කරනවා. අවසාන ප්‍රතිඵලය මොකක්ද? ගොඩක් වේගවත් සහ ගොඩක් විශ්වාසනීය රිලීස්. අන්නේ චක්‍රය තමයි අද software ලෝකයේ මෙච්චර වේගෙන් ඉස්සරහට ගෙනියන්නේ.
නූතන software development දිහා බැලුවම ගොඩක් කණ්ඩායම් මුහුණ දෙන හරිම පොදු ඒ වගේම කාලය නාස්ති වෙන ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් CI/CD කියන්නේ අන්න ඒකට විසඳුම. අපි මේ විග්‍රහයෙන් බලමු මොකද්ද මේ ගැටලුව සහ CI/CD වලින් කොහොමද මේක ස්වයංක්‍රීයව විසඳන්නේ කියලා. හරි. අපි එහෙනම් මුලින්ම කතා කරමු software development වලදී විඳින්න වෙන වේදනාකාරී අත්දැකීමක් ගැන. මේක හරියට තේරුම් ගත්තොත් CI/CD වල වටිනාකම හොඳටම පැහැදිලි වෙයි. merge here. මේ නම එහෙනකොටත් සමහර developers-ලට නම් බයක් දැනෙනවා ඇති. ඇත්තටම මොකද්ද මේ කියන්නේ? අපි මේක සරල කතාවකින් තේරුම් ගමු. හරි, මේම හිතන්නකෝ. මේරි කියලා backend developer කෙනෙක් ඉන්නවා. එයා product එකට අලුත් API එකක් හදනවා. ඒ එක්කම Jane කියලා front-end developer කෙනෙක් ඉන්නවා. එයා අර API එක පාවිච්චි කරලා අලුත් user interface එකක්, ඒ කියන්නේ UI එකක් හදන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්නම තමන්ගේ පාඩුවේ තමන්ගේ කොටස් වල මාස ගාණක් තිස්ක වැඩ කරනවා. ඉතින් මාස ගාණක මහන්සියකින් පස්සේ අන්තිමේදී මේ දෙන්න හදපු කොටස් දෙක එකට එකතු කරන්න එහෙම නැත්නම් merge කරන්න වෙලා වෙනවා. දැන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේක කිසි අවුලක් නැතුව සාර්ථකව සිද්ධ වෙයි කියලා තමයි. ඒත් ඇත්තටම වෙන්නේ මොකක්ද? මේ වෙන වෙනම හදපු කොටස් දෙක එකට එකක් කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නොගැලපෙන කෝඩ් කෑලි දෙකක්. අන්න ඒකට තමයි merge hell කියලා කියන්නේ. ඉතින් ප්‍රතිඵලය සම්පූර්ණ බිල්ඩ් එකම ෆේල් වෙනවා. මේ නොගැලපීම් නිසා මුළු සිස්ටම් එකම වැඩ කරන්නේ දැන් මේ ඇතිවෙච්ච ගැටලු විසඳන්න තවත් විශාල කාලයක් සල්ලිත් එක්කම වැය කරන්න වෙනවා. කියන කනගාටුවේ මාස ගානක මහන්සිය අපතේ ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. හරි. දැන් අපි ගැටලුව මොකක්ද කියලා දන්නවා. එහෙනම් මේකට විසඳුම මොකක්ද? අන්න ඒ වගේ තත්වයන් වළක්වා ගන්නම නිර්මාණය වුණු ක්‍රමවේදයක් තමයි DevOps කියන්නේ. අපි දැන් බලමු ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. DevOps වල තියෙන ප්‍රධානම සංකල්පයක් තමයි continuous integration. නැත්නම් අපි කෙටියෙන් කියන CI. හිතන්නකෝ හැමෝගෙම කෝඩ් එක එකතු කරන shared repository එකක් තියෙනවා කියලා. ඉතින් developers-ලා ලොකු වෙනස්කම් එකපාරටම එකතු කරන්නේ නැතුව නිතර සමහර වෙර දවස ගානෙම පොඩි කොටස් වලින් Tamanගේ වැඩ ටික ඒකට එකතු කරනවා. මේකේ ප්‍රධානම අරමුණ මොකක්ද? අර අපි කලින් කතා කරපු merge hell තත්වය වළක්වා ගන්න එක තමයි. පොඩි කෑලි නිතරම එකතු කරනකොට ලොකු නොගැලපීම් ලොකු ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩු වෙනවා. හරි, අපි දැන් CI කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් එහෙනම් බලමු මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? මේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ බලන්න මේ වගුවෙන් පරණ ක්‍රමයයි CI එක අලුත් ක්‍රමයයි අතර වෙනස පැහැදිලිව පේනවා. ඉස්සර developer කෙනෙක් test build වගේ commands තමන්ගේම කම්පියුටර් එකේ run කළා. ඒත් CI ක්‍රමේදී developer කෙනෙක් කරන්නේ තමන්ගේ කෝඩ් එක push කරන එක විතරයි. ඒ කියන්නේ ප්‍රධාන කෝඩ් එකට එකතු කරනවා. අන්න ඒ මොහොතේම cloud එකේ තියෙන system එකක් ඊතුරු වැඩ ටික ඔක්කොම ස්වයංක්‍රීයව බලා ගන්නවා. සරලවම කිව්වොත් developer කෙනෙක් කරන හැම commit එකක්ම ඒ කියන්නේ එයා එකතු කරන හැම පොඩි කෝඩ් වෙනස්කමක්ම මේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය පටන් ගන්න හේතුවක්. trigger එකක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් GitHub Actions වගේ සර්විස් එකකදී මේ ස්වයංක්‍රීය ක්‍රියාවලිය පියවරෙන් පියවර තමයි සිද්ධ වෙන්නේ බලන්න. මුලින්ම කෝඩ් එක check out කරනවා. ඊට පස්සේ Node.js වගේ අවශ්‍ය environment එක හදා ගන්නවා. ඊළඟට අවශ්‍ය dependencies install කරලා අන්තිමටම තමයි test, build, deploy කියන commands ටික run කරන්නේ. මෙන්න මේක තමයි CI වල තියෙන වැදගත්ම දේ. මේක හරියට ආරක්ෂිත දැලක් වගේ. හිතන්න මේ පියවර වලින් එකක් හරි ෆේල් වුණොත් උදාහරණයක් විදිහට ටෙස්ට් එකක් පාස් වුණේ නැත්තම් සම්පූර්ණ ක්‍රියාවලියම එතනින්ම නතර වෙනවා. ඒකේ තේරුම මොකක්ද? දෝෂ සහිත software එකක් කවදාවත් customer අතට යන්නේ නැහැ. හරි, අපි දැන් CI/CD වැඩ කරන විදිහ දන්නවා. එළම මේකෙන් ලැබෙන ප්‍රධානම වාසි මොනවද? ඇත්තටම බැලුවම ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් තියෙනවා. ඒ තමයි වේගය සහ ආරක්ෂාව. CI/CD වලින් ලැබෙන ඒ ප්‍රධාන ප්‍රතිලාභ දෙක තමයි පළවෙනි එක වේගය. එහෙමත් නැත්නම් velocity. developers-ලට අතින් කරන්න වෙන වෙහෙසකර වැඩ ගොඩක් මේකෙන් automate වෙනවා. ඉතින් ඒ නිසා එයාලට පුළුවන් ඇත්තරම වටිනාකමක් එකතු කරන වැඩවලට වැඩි අවධානයක් දෙන්න. දෙවෙනි ප්‍රතිලාභය තමයි quality. එහෙමත් නැත්නම් ගුණාත්මකභාවය. පොඩි ගැටලුවක් වුණත් ඒක ලොකු ව්‍යසනයක් වෙන්න කලින්ම මුලදීම අල්ලගන්න පුළුවන්. මේකෙන් software එකේ ගුණාත්මකභාවය ගොඩක් ඉහළ යනවා. ඉතින් මේ automation එක නිසා developers-ලට ලොකු නිදහසක් ලැබෙනවා.